හොඳයි. දැන් මම පුතාලාට මම පේපර් එකක් එවුවනේ. දැන් ඔයාලා මේ ඒක ලියලා ඇත්තේ නේද? දැන් මේ සැරේ දැන් ලකුණු ගන්නවා කියවනේ 100. නේ? එතකොට ලොකු චොකලට් එකක් දෙනවා කියලානේ තේ. 100 ගන්න හැමෝටම. 6 වසරේ ඉතින් පුළුවන්. ඉතින් මේ සැරේ සාමාන්‍යයෙන් 6 දී ලකුණු 100 ගන්න ඔක්කොමලා වගේ. සාමාන්‍යයෙන් ඈ. 100 කමු. ඒකට පෙරහුරු පරීක්ෂණයක් විදිහට සර් රෙවුවා පේපර් එකක්. මේක ඉතින් ඔයාලා මේ වෙද්දි කරලා ඉවර වෙලා තමයි මේකත් එක්ක එකතු වෙන්නේ. හරිද? ඉතින් කරලා නැත්තම් කරලා ඉවර වෙලා වීඩියෝ එක ප්ලේ කරන්න පටන් ගන්න. ඉතින් ලකුණු දාගෙන අඩුපාඩු ටික හදාගන්න. අතුමෑනත් අතට අරගෙන නේද? හොඳ පුතා වගේ ඒ ටික කරගමු හොඳේ. ඒතකොට ඔන්න දැන් පළවෙනි ප්‍රශ්නේ. වාගේ පේපර් එක අතට ගන්න. බඩු ටික ඔක්කොම ලෑස්ති කරගන්න රතු පෑන, මකන කැල්ල, පැන්සල, ලියන පෑන් නිවාරේ මේ ඇවිද යන්න එපා ඉවරනකම්. ඒතර මෙතන අපි තෝරගත්තේ 2024 දෙවන වාර පරීක්ෂණය පයින්බ පළාත් පේපර් එක. රයිට් සර් උත්තර හදාගෙන යනවා අඩුපාඩු මතක් කරගෙන ගන්න. හොඳයි. පළවෙනි ප්‍රශ්න වල දීලා තියෙන්නේ මොකක්ද? පහත දැක්වෙන රූප සටහනේ දී ඇති තොරතුරු අනුව B හා C ලක්ෂ කතර ලකුණු මගින් ලකුණු කර දක්වන්න කියලා කියනවා. එතකොට ඔයාලට පේනවා අපේ පේපර් එකේ A වෘත්තය මත ලකුණු කරලා තියෙනවා. එතකොට ඔයාලට B වෘත්තයේ පිටත ලකුණු කරන්නලු C වෘත්තයේ තුල ලකුණු කරන්න. එතකොට ඔයාගේ උත්තරේ තියෙන්න ඕනේ වෘත්තය මත A ලකුණු කරලා තියෙනවා යාලා. නේ? මෙතන යාලා A ගේ ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ B දානගෙන වෘත්තයෙන් පිටත මේ කොහේ හරි කමන්නේ එළියේ B මේ ඕනෑම තැනක. එළියේ B ඇතුලේ වෘත්තයේ තුල C. හරිනේ? එතකොට වෘත්තයේ තුල මේක in on out. හරිනේ? හරිනේ? in the circle, on the circle, out of the circle. ඉතින් කොහොම හරි කමන්නේ ඔය විදිහට මාක් කරලා තියෙනවා ලකුණු දෙක හම්බ. දෙක. පහත භාග සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට සකස් කරන්න කියලා තියෙනවා. ඒතර ආරෝහණ පිළිවෙලට සකස් කරන්න. මොකද්ද? අපිට සංඛ්‍යා දීලා තියෙනවා 7න් 6. බලන්න හොඳට. 7න් 6. ඊට පස්සේ 7න් 1, 7න් 3, 7න් 5. 7න් 1, 7න් 3, 7න් 5. මේක ඔයා ආරෝහණ පිළිවෙලට සකස් කරන්න කියලා කියන්නේ. එතකොට හොඳ වෙලාවට මං කිව්වේ හරය බලා ගන්න කියලා මම පුතාට. හරය බලන්න ඕනේ හොඳ ළමයි වගේ. හොඳ වෙලාවට මේකේ හරය සමාන වෙලා තියෙන. සමාන ගොඩවල් 7කට තමයි බෙදිලා තියෙන්නේ. එතකොට ලේසි. ඒතොර මේකේ ආරෝහණ ක්‍රමයටනේ හදාන්න කියන්නේ. ආරෝහණ. පොඩි එකේ ඉඳන් ලොකු එකට. මෙහෙම ඕමේ අඬුණු වලට ලොකු එකට. එතකොට චූටි එක්කෙනාගේ ඉඳන් උඩට වැඩි වෙන්න තියෙනවා. ආරෝහණ විදියට තියෙනවා. ඒතර මේකේ පොඩිම එක්කනා විදියට 7න් 1 ලියලා තියෙන්න ඕනේ. 7කට බෙදලා එකක් තමයි චූටි. ඒව දන්නවා. ඊළඟට 7න් 3 ඔයාට ලියන්න පුළුවන්. ඊට පස්සේ 7න් 5 පුළුවන්. 7න් 6 පුළුවන්. අන්නමයි පුතාලා. හරි දාන්න ලකුණු එකක් දාන්න. ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ සංඛ්‍යා රේඛාවක් තියෙනවා. දැන් බලන්න මේ සංඛ්‍යා රේඛාව ඔයාලා මෙතෙක්කල් ධන ඉලක්කම් විතරනේ ඉගෙනගෙන තිබ්බේ. දැන් ඔයාලට ඍණ ඉලක්කමුත් හම්බෙලා තියෙනවා. දැන් මේ සංඛ්‍යා රේඛාවෙන් ප්‍රශ්න අහනවා විභාගෙට. මේක විතරක් නෙවෙයි. හරි? එතන ධන 5 ඉඳන් ඍණ 5ට විහිදිලා තියෙනවා. බිංදුව 1 2 3 4 5. දකුණු අත පැත්ත ධන පැත්ත. මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5. එහෙම තියෙනවා. එතකොට අපි හැම වෙලාවෙම සංඛ්‍යා දෙකක් සසඳපුවාම පුතේ හැම වෙලාවෙම දකුණු අත පැත්තේ සංඛ්‍යා තමයි ලොකු. දැන් මේ පැත්තෙන් බලන්නකො මං වාගේ දැන් 1යි 4යි කවුද ලොකු කියලා හැවුවොත් ධන 1 ඉන්නවා
ධන 4යි. එතකොට ඔයා ටක් ගාලා බලන්නකෝ නිකන් අතේ හුරු දකුණු අත පැත්තේ ඉන්නේ ධන 4 ලොකුයි. අපි දන්නවා ලොකු සංඛ්‍යාව පැත්තට කට තියෙනවනේ පොඩි සංඛ්‍යාව පැත්තට උල තියෙනවා. මෙහි පැත්තට ආවොත් ධන 4. ධන 4යි ධන 1යි මෙහෙම දාලා සංකේතය දාන්න. ඒත් මෙතනින් තෝරගන්න ඕනේ. එතකොට ධන 4 දකුණු අත පැත්තේ මෙයා ලොකුයි. එතකොට මෙහෙම වෙන්නේ. ධන 4ට කට තියෙනවා. ඒතර මේ දෙකම එකයි. ඒ වගේම ඍණ පැත්තෙත් එහෙම තමයි. දැන් අපි හිතමු ඍණ 3යි ඍණ 1යි තියෙන්නේ. ඍණ 3යි ඍණ 1යි. ඕකේ. මෙයයි මෙයයි. කවුද ලොකු? දකුණු අත පැත්තේ ඍණ 1. ඍණ 1 තමයි ලොකු. ඍණ 1 තමයි ලොකු. උදර මතක තියාගන්න ඕනේ. අපි හිතමුකෝ මෙතන මෙහෙම තියෙනවා කියලා. ධන 2යි ඍණ 5යි. එතකොට ධන 2 මේ මෙතන ධන 2. මේන් ඍණ 5. එතකොට දකුණු අත පැත්තේ මෙහි තියෙන්නේ. එතකොට බලන්න ධන 2යි ඍණ 5යි අතර වෙනස 7ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක්. හොඳට අහගන්න මේවා. පේපරේ හරි වැඩි දානවා විතරක් නෙමෙයි. දෙවෙනි පේපර් එකටත් උදව් වෙනවා. එතන 7ක් තියෙනවා. ධන 2 තමයි තඩි. කොහොම තියෙන්නේ? දැන් අපේ ප්‍රශ්නේ අහලා තියෙනවා ධන 1යි ඍණ 4යි. ඒතකොට ධන 1 තියෙනවා ඍණ 4 තියෙනවා. ඒතකොට ධන 1යි ඍණ 4යි බලපුවහම මෙන්න ධන 1 ඍණ 4 මෙහෙනේ. ඒතකොට ධන 1 විශාලයි. මේක තමයි ප්‍රශ්නෙට උත්තරේ. අපේ අහලා තියෙනවා ධන 4යි එහා පැත්තේ ලකුණක් නැහැ දාලා. එතකොට නිකම්ම තිබ්බහම ධන 4 තමයි ඈ. ඒතර ධන 4 හිස්තැනක් නිකන් 4 කියන එක එතන බලලා තියෙන්නේ. ඔයා මේක නිකන් තිබ්බහම ධනද කියලා දන්නවද නැද්ද කියලා බලන්න දාලා තියෙනවා. එතකොට මේකත් ධන 4 ලකුණ නැතත් ධන 4 තමයි. එතකොට මෙතෙන්ට දාන්න මේ දෙක සමානයි. ඒතර ඒක සමාන ලකුණ තියෙන්නට ඕන. ඔන්න මොකක්ද ඒක ඉගෙන ගත්ත වැදගත් දේ? සංඛ්‍යා රේඛාව බලපුවාම දකුණු අත පැත්තේ සංඛ්‍යාව තමයි විශාල. දැන් ඔන්න බලන්න මයිත් එක කල්පනා කරලා ඔලුවට එනවා කියලා. ඍණ 3යි ධන 2යි. කවුද ලොකු? උත්තරයක් කියන්නේ ඍණ 3යි ධන 2යි. එතකොට දකුණු අත මෙන්න ඍණ 3 ධන 2 දකුණු අත පැත්තේ ධන 2. එතකොට ධන 2 විශාලයි. ওই සංඛ්‍යා රේඛාව මග ඇරලා හිතින් හිතලා කියන්නේ මනෝමය. ඍණ 1යි ඍණ 5යි. කවුද දකුණු අත පැත්තේ ඉන්නේ? ඍණ 1. එතකොට ඍණ 1 ලොකුයි. සර් කියන්න කලින් කිව්වනම් හරි ඈ. ධන 3යි ඍණ 5යි. ධන 3යි ඍණ 5යි. එතකොට ධන 3 එහා පැත්තේ ඉන්නේ. එතකොට ධන 3 විශාලයි. දැන් මෙහෙම ගත්තොත් බිංදුවයි ඍණ 2යි. බිංදුවයි ඍණ 2යි. බිංදුවයි ඍණ 2යි. එතකොට බිංදුව දකුණේ ඉන්නේ. එතකොට බිංදුව විශාලයි. ඔන්න ඕවා තමයි මතක් කරේ ප්‍රශ්නෙට උත්තරයට වඩා. ඊට පස්සේ තියෙනවා මීටර් තියෙන්නේ 2085ක් තියෙනවා මීටර් වලින් තියෙන්නේ. ඒකකයේ මීටර්. 37 ප්‍රශ්නයක් තියෙන්නේ 2085යි මීටර්. හරි? මීටර් 2085ක් තියෙනවා. ඒතර මීටර් 2085 කිලෝමීටර් සහ මීටර් වලින් ලියන්න. ඒතර 2085ක් නේ තියෙන්නේ පුතා. 2085යි මීටර් වලින් තියෙන්නේ. මේක ලියන්න කියනවා කිලෝමීටර් සහ මීටර් වලින් ලියන්න. ඔයා දන්නවා 1 කිලෝමීටරයක් යන්න නම් මීටර් 1000ක දිගක් අවශ්‍යයි කියන අපි දන්නවා. මීටර් 1000ක් තමයි කිලෝමීටර් එකක. ඒතර 2000ට 1000 ගොඩවල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 2යි. ඒතර 2000 අයින් වුණා එතන කිලෝමීටර් 2යි. තව 85ක් 85. ඊටු 85 දාන්න. එතකොට කිලෝමීටර් 2යි මීටර් 85යි කියලා ලිව්වනම් ලකුණ හම්බෙන්නේ. දැන් මේක ඊළඟ සංඛ්‍යා නාමය ලියන්න. අපිට දීලා තියෙනවා 254 254. බලන්න පුතේ. ඊට පස්සේ 304 හා 304යි 0.78. දැන් සංඛ්‍යා කියවද්දී මතකයින් සර් ගන්නලා තියෙන්නේ මුලින්ම තියෙන ඉලක්කම් තුනට අපි කිව්වේ ඒකක කලාපය. ඒකක. දෙවෙනි ඉලක්කම් තුනට සර් කියලා දුන්නේ දහස් කලාපය. හරිද මම? තුන්වෙනි ඉලක්කම් තුන මිලියන කලාපය. මිලියන. ඊළඟට ඉලක්කම් තිබ්බොත් ඒ කලාපය උනේ බිලියන. අනිවාර්යෙන් ඔයාලට ලියන්න වෙනවාමයි. වෙන එක වෙනවා. කතන්දර දෙකක් නෑ. හරි?
ඒතර මේ සංඛ්‍යාව මේකනේ. ඒතර මෙන්න කලාප කඩලා ලියලා තියෙන ලස්සන. කමාව දාන්නේ සාමාන්‍යයෙන් වෙන් කරන්නේ. පොඩ්ඩක් ඈඩ් කරපුවාම හරි. ඒතර මේක ලියලා තියෙනවනේ මෙහෙම. සර් ලියන්නේ ලියන තියෙනවා බලන්න. 254 මිලියන 304,078 254 මිලියන 254 මිලියන 304,078 254 මිලියන 304,078 කියලා තියෙනවා නම් ඔයාට ඒ ලකුණු දෙක හම්බ වෙනවා. ඔන්න ඔහොම තමයි එතන. 6. ඉරෝෂ් ඉන්නවා මීටර් 10ක් ඒ ලක්ෂයේ සිට නැගෙනහිර දිශාවට ගොස්. එතෙන් සිට මීටර් 10ක් උතුරට ගොස් B ලක්ෂයට පැමිණේ. දැන් ඔහුට එම ස්ථානයේ සිට ඒ ලක්ෂය පෙනෙන්නේ කුමන දිශාවෙන්ද? ගොඩාක් ළමයි ඕක ඉක්මනට ලියන්න ගිහින් වරද්ද ගන්න. ලේසි ප්‍රශ්න වුණාම මේ ප්‍රශ්නේ වරද්ද ගන්න. ලේසි වැඩි වුණාම අවුල්නේ ළමයිට. මෙහෙමයි තියෙන්නේ. බලන්න හොඳට ප්‍රධාන දිශාව ඔයා දිශා දන්නවනේ. ප්‍රධාන දිශා. මේ පැත්ත මොකද්ද? ඒක දන්නවනේ උතුරට විරුද්ධ දකුණ. ඔහොම තියෙන්නේ. ඒතර හැම වෙලාවෙම මේ පැත්ත උපාලි ඊළඟ නැවෙන්නේ මතකයි නැගෙනහිර. ඒතර මේ පැත්ත මොකද්ද? බටහිර. මේ ප්‍රධාන දිශා. ඒතර මේවට කියන්නේ අනු දිශා. මතකයිනේ. ඊසාන තියෙනවා. right ඊසානට විරුද්ධ දිශාව නිරිත. ඊට පස්සේ මෙතන තියෙනවා ගිනි කොන දිශාව. ගිනි කොන. මෙතන තියෙනවා වයඹ. මේ අනු දිශාව. එතකොට මේ වයඹ පළාත් පේපරේ ලංකා සිටීමේ වයඹ පැත්තේ තියෙන පළාතේ පේපරේ. මෙහෙම තියෙනවා. එතකොට බලන්න මම ඔයාලට මේ ප්‍රධාන දිශා අනු දිශා මතක් කරා. අපිට කියන්නේ ඉරෝෂ් මීටර් 10. දැන් මීටර් 10 පොතේ අඳින්න යන්න ඕනේ. ඒ නම් ලක්ෂයේ ඉඳන් මීටර් 10ක් ඒ ලක්ෂයේ සිට නැගෙනහිරට ගියා. ඒතර අපි හිතමු මෙතන A කියලා. ඒතර මීටර් 10ක් මෙච්චරයි කියලා අපි හිතමු. මීටර් 10ක් නැගෙනහිරට ආවා. මේ පැත්තට. ඒතර හරි නැගෙනහිරට ගිහිල්ලා තවත් මීටර් 10ක්. තවත් මීටර් 10ක් ගිහපාම මේ දුරට සමාන දුරක්. එහෙම ආවේ. තවත් මීටර් 10ක් ගිහිල්ලා බීට ළඟ ආවා. මීටර් 10ක් උතුරට ගියේ. දැන් අහන්නේ දැන් ඔහුට එම ස්ථානයේ සිට ඒ පෙනෙන්නේ කුමන දිශාවද? මෙතන ඉඳන් ඒ පෙනෙන දිශාව කියන්නේ මේ පැත්තේ දිශාව. මෙහෙට පෙන්නේ නිරිත දිශාව. ඒතර උත්තරේ වෙන්න ඕනේ නිරිත දිශාව. නිරිත දිශාව. හොඳයි. ඊළඟට ගැමුණු විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024 මාර්තු 9 වෙනි දින පැවැත්වීමට තීරණය කර ඇත. මෙම දිනය සම්මතාකාරයට ලියන්න කියලා කියනවා. ඒතර වර්ෂය, මාසය, දිනය. සම්මත ආකාර. අන්තර්ජාතික සම්මත ක්‍රමයට ලියන්න කියන්නේ ඕක. ඒතර වර්ෂය උනේ 2024. 2024. චුටි ටිකක් ගන්න. ඊටසේ මාසය උනේ මාර්තු. කියන්නේ 3 වෙනි මාසෙ. ඊට පස්සේ දිනය මාර්තු 9. මාර්තු 9 නිකන් 9 ලියන්න බෑ. දිනය ලියද්දි ඉලක්කම් දෙකක් ලියන්න ඕනේ. මාසෙ ලියද්දි ඉලක්කම් දෙකක් ලියන්න. ඔයා 3යි 9යි කියලා ලියලා තිබ්බොත් වැරදි. එහෙම ලියන්න බෑ. දැන් සමහර ළමයි කෙටි ලියනවා 2024යි 3යි 9යි කොහොම හොම. මේවා වැරදි. මේවා අඩුපාඩු තියෙන. කොහොම ලියන්න බෑ. වර්ෂ ලියනකොට ඉලක්කම් 4 මෙතන තියෙන්න පැහැදිලිව. මෙතන ඉලක්කම් 2 තියෙන්න ඕනේ. 0යි 3යි 0යි 9යි තියෙන්නටම ඕන. හරි. ඔන්න ලකුණු දෙකක් හම්බෙයි. 4 හා 9 හි 4 19 හි සාධකයක් වේද නොවේද හේතු දක්වන්න. හරි. සර් මේ ළඟදිම දවසක කියලා දුන්නා. නේද? 4 19 හි සාධකයක් වේද හේතු සහිතව දක්වන්න. මොකද සාධකයක් වේද කියලා සාධකයක් වෙන්න නම් සර් කියලා දුන්නේ 4 19න් බෙදෙන්න. නෙවෙයි 19 4න් බෙදා ගන්න. මෙන්න මෙහෙම හරියටම බෙදෙන්න ඕනේ. එහෙමනේ කෙටි ක්‍රමේ මනෝමෙන් ලියන්නත් පුළුවන්. චක්‍රේ පුළුවන් ළමයි ටක් ගාලා කියනවා 19 4න් බෙදෙන්නේ නැහැ.
19 4 ගුණාකාරයක් නෙවෙයි. එහෙනම් මේක සාධකයක් වෙන්නේ නැහැ කියලා ලියනවා. හේතුව 19 4න් හරියටම ඉතිරි නැතුව බෙදෙන්නේ නැති නිසා කියලා ලියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් ළමයි එහෙම කිව්වට කමන්නේ නැහැ. බැරි ළමයි ඉන්නවනේ. බෙදලා බලන්න. චක්‍රය දැන් 7 වසරට 6 වසරට ඇවිල්ලත් මම දන්නවා සමහර ළමයි හැමදාම පුරුදු පුහුණු කරන්න මම උත්සාහ කරනවා අහනවා. ඉතින් තාම ගුණනමගුව මතක නැහැ. ඉතින් ඇත්තටම එහෙම වැරදි ඒක ඇත්තටම දෙමාපියෝ පොඩ උත්සාහයක් නිරත වෙන්න ඕනේ. හරියට මාසයක් ළමයාව ගයිඩ් කරා නම් ওই ගුණනමගුව ඒ ළමයාට පුරුදු වෙනවා. මේ ළඟ තියාගෙන ඔක පොඩක් ලියන්න කිව්වනම් හරි. කටුකොලයක් දීලා පුතේ මේක ලියන්න 10 වතාවක් කියලා කිව්වනම් මතකෙයි ওই ළමයි ලියනවා. ඒකල කොලේ දීලා දෙමාපියෝ අරහෙට මෙහෙට ඇවිදින්න නැතුව පොඩ්ඩක් ළඟින් හිටියට කමක් නෑ. ඒතර ලියන්න කියලා. එහෙනම් ඊට පස්සේ ලිව්වද 1000 කෑක ගහ එහෙම ඉන්නේ නැතුව මේ පොඩ්ඩක් බලන්න. හොදේ? එතකොට ඒක පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේක 4න් බෙදමු. බෙදෙන්නේ නෑ හරියට 3යි. 3 4 12යි. ඉතිරි 3යි. ඉතිරි වෙනවනේ. ඒතර උත්තරේ වේද නොවේ. හේතුව හරියටම 4න් නොබෙදෙන නිසා. එහෙම නැත්නම් 4න් බෙදූ විට 3ක් ඉතිරි වෙන නිසා. කියලා ලියුවනම් හරි. 4න් බෙදූ විට 3ක් ඉතිරි වෙන නිසා. right. අපි මේ 9 තියෙනවා සමචතුරස්‍රයක් තියෙනවා සමාන්තරාශ්‍රයක් තියෙනවා. සමචතුරස්‍රයේ ලක්ෂණ. මතකයිනේ? සමචතුරස්‍රයක්. චතුරස්‍රයෝ කිව්වොත් ඔන්න අහගන්න. දැන් ලියා ගන්න කටුවට හරි කමන්නේ. චතුරස්‍රයෝ පාද 4කින් සමන්විත සංවෘත සරල රේඛීය තල රූපය චතුරස්‍රය. චතුර් සේනා. චතු කියන්නේ 4යි කියන එක. එතකොට චතුරස්‍ර කියපුවාම අපි දන්නවා එකක් තමයි ඔයා දන්න ලේසිම එක තමයි සමචතුරස්‍රය. මේකේ සියලු පාද සමානයි. එක ගානට තියෙන්නේ. මේක 5යි නම් හැම එකක්ම 5යි. ඍජු කෝණයක් තියෙන මේ මුල්ලේ ඍජු කෝණයක් තියෙන්නේ. මේ සම්මුඛ පාද අතර පරතර සමානයි. මතකයිනේ වචනේ. සම්මුඛ පාද අතර පරතරය සමාන වේ. සම්මුඛ පාද අතර පරතරය සමානයි. ඉගෙන ගන්න ළමයි ලියා ගන්න. ඉගෙන ගන්න නැති ළමයි ලියා ගන්න ඕනේ. සම්මුඛ පාද අතර පරතරය සමාන වෙනවා. සමචතුරස්‍රය. හරිනේ. ඊළඟට තවත් චතුරස්‍රයක් තමයි ඍජු කෝණාශ්‍රය. මේකේ සම්මුඛ පාද සමානයි දිගින්. මෙයාට මෙයාට මෙයා. එතකොට මේකේ වගේ සියලු පාද සමාන නෑ මෙයාගේ. මෙයාගේ සම්මුඛ පාද විතරයි සමාන. සෑම කෝණයක්ම ඍජු කෝණයක් වෙනවා. මේ දෙන්නගේම සමාන ලක්ෂණයක් නේ. මෙයා ඍජු කෝණ, මෙයා ඍජු කෝණ. ඉතින් මෙයාගේ ඍජු කෝණාශ්‍රය කියලා තමයි අපි මෙයාට කියන්නේ. මෙයාගේ සියලු පාද සමාන නෑ. හැබැයි සම්මුඛ පාද සමානයි යුගල. ඒ වගේම සියලු කෝණ ඍජු කෝණ වෙනවා සහ සම්මුඛ පාද අතර පරතර සමාන වෙනවා පුතා. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරම මෙතන ඉඳන් මෙතෙන්ටත් තියෙනවා. මේ දෙන්න සම්මුඛ පාදනේ. මේ දුරම මෙතන තියෙන. නැත්තම් මෙතන ඉඳන් මෙතෙන් තියෙන දුර මෙතන ඉඳන් මෙතෙන් දුර සමානයි. මෙයාගේම නෙමෙයි මෙයාගේ විශේෂත්වය තමයි මේ සිරස් අතර තියෙන සම්මුඛ පාද අතර පරතරයම තිරස් අතර තියෙන සම්මුඛ පාද අතර පරතරයට සමාන වෙනවා. ඍජු කෝණාශ්‍රය. ඊළඟට රොම්බසය. රොම්බසය කියපුවාම යාගේ විශේෂත්වය තමයි රොම්බසය. මෙයාගේ සියලු පාද සමානයි. මෙයා සමචතුරස්‍රයේ නිර්මාණයක්. සමචතුරස්‍රයේ ඍජු කෝණතය තියෙනවනේ. මෙයාගේ හැම ඍජු කෝණයක් නැහැ. ඍජු කෝණ නැහැ යාට. හැබැයි මෙයාගේ සම්මුඛ පාද අතර පරතර සමානයි. මේ උසම මේ උසට මේ පැත්තට තියෙනවා. රොම්බසය. හරියට ඔය අටපට්ටමක් හදද්දී සමචතුරස්‍ර කොටු 6ක් අරගෙන මුළු ටික බැඳලා හදනවනේ. ඒතරේ හරි සමචතුරස්‍රය ඔයාලට දකින්න පුළුවන්. ඒ හරි සමචතුරස්‍රයේ පොඩ්ඩක් මෙහෙම ඇද කරොත් එහෙම අන්න මුළු අර බැඳිලා තියෙන තැන් ගැලවෙන්නේ නැතු වෙන්න අන්න ඔයාට රොම්බසය නිර්මාණය කරගන්න පුළුවන්. රොම්බසය. ඊළඟ තමයි සමාන්තරාශ්‍රය. මෙන්න සමාන්තරාශ්‍රය තියෙනවා. මේකෙත් පුතේ සම්මුඛ පාද අතර පරතර සමානයි. ඒ වගේම සම්මුඛ පාද දිගින් සමානයි. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගමයි
මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ. ඒකට කියනවා සම්මුඛ පාද යුගල දිගින් සමානයි. ඒ වගේ මෙතන 5යි නම් මෙතනත් 5යි. සම්මුඛ පාද යුගල දිගින් සමානයි. හොඳට අහගන්න ඈ. නිදා ගන්න එහෙම නෑ. නැගිටලා යන්න එහෙම නෑ. උන්න අපි මේක මේ විදියට බලාගන්න. ඊට පස්සේ මෙයාගේ ළමයි දැන් මෙයාගේ ඍජු කෝණ වුණාට ඔක්කොම මෙයාගේ හිම ඍජු කෝණ නැහැ. ඒ වගේම සම්මුඛ පාද අතර පරතරයත් සමාන වෙනවා. මේ පරතර හැමතැනම සමානයි සම්මුඛ පාද යුගලයක්. මේකත් මේ සම්මුඛ පාද යුගල අතර පරතරත් සමානයි. සම්මුඛ පාද සමානයි කියන එකක් තියෙනවා. ප්‍රධාන එක තමයි ඒතර සම්මුඛ පාද දිගින් සමානයි සම්මුඛ පාද අතර පරතරයන් සමානයි. ඊළඟ ත්‍රපීසියමය හැඩය. මේ වගේ හැඩයක් තියෙන්නේ. මේකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා පුතා. මේ එක සම්මුඛ පාද යුගලයක් තමයි සමාන්තර වෙන්නේ. මේක මේ විදිහටම තියෙන්න ඕනේ නෑ. මේ වගේ හැඩයකින් තිබ්බත් ඒකත් ත්‍රපීසියම ගණයට තමයි වැටෙන්නේ මම. ඒකත් ත්‍රපීසියමය. මෙයයි සමාන නෑ. ඒ වගේම මේ සම්මුඛ පාද අතර මේ පරතර සමාන නෑ මෙයා. හැබැයි මේ පැත්ත එකයි මේ පැත්ත හරි. අර සමාන්තර රේඛා දෙක තියෙනව නේද? සමාන්තර රේඛා. ඒ හරියට මෙහෙම කෙලින් තියෙන රේඛා දෙක අතර මෙන්න මේ පරතර සමාන වෙනවා. එතකොට ඒවා මතක තියාගන්නට ඕන. ඉතින් මේන්න මම මතක් කරා පාඩම සාරාංශය. ඉතින් මෙම රූප සටහනේ අපෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශය තෝරා ඉරක් අඳින්න කියනවා. A සමචතුරස්‍රයක් සහ B රොම්බසයක් වේ. වැරදි B කියන එක සමාන්තරාංශයක් වෙන්න ඕනේ. B දෙක A සමචතුරස්‍රයක් සහ B සමාන්තරාංශයක් වේ. ඒක හරි. ඒ වගේම තුන්වෙනි බුලට් එක A ඍජු කෝණාශ්‍රයක් නෑනේ වැරදි. ඒතර උත්තරාංක 2 මැද තියෙන එක තමයි ඔයා තෝරගන්නට ඕනේ. ඕකේ? right. අපි යමු පුතු 10ට. ඊළඟ සංඛ්‍යාවක් තියෙනවා. මේ දශම සංඛ්‍යාවේ 10 7 ඉලක්කම නිරූපිත වන සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න කියලා කියනවා. 7න් නිරූපිත වන සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න. එතකොට ওই දශම සංඛ්‍යාව වල පොඩ අමතක ඇති පොඩි කාලේවත් එක්ක ළමයි මේ දශම තිත තියෙන්නේ දශම තිතෙන් මෙහා පැත්තේ ස්ථාන තියෙනවා. දශම තිතෙන් මේ පැත්ත. මේක ඔයා දන්නවනේ. මෙතන තියෙන්නේ 1 ඒවා. ඊළඟට තියෙන්නේ 10 ඒවා. ඊළඟට තියෙන්නේ 100 ඒවා. ඒතර පූර්ණ සංඛ්‍යා පද්ධතිය මෙතනින් ඉවරයි. හැබැයි පුතේ මෙතනින් එහා පැත්තේ පළවෙනි ස්ථානයේ තියෙන්නේ 10න් 1 ඒවා. දෙවෙනි ස්ථානයේ තියෙන්නේ 100න් 1 ඒවා. තව එකක් ගියොත් තුන්වෙනි ස්ථානයේ තියෙන්නේ 10න් 1 ඒවා. ඒතර අපේ දශම සංඛ්‍යාවේ තියෙන්නේ 25යි. දැන් මේ කියවන ආකාරය ලියන්න කිව්වොත් නේ. මෙහෙම ලියන්න. 25නේ. ඒතර 10 ඒවා 2යි. එතෙන්ට එන්න ඕන. 25යි දශම 3යි 7. මෙහෙමයි මේක ලියන්නේ. ඒතර මේ අපේ සංඛ්‍යාව මෙන්න මේ දෙන්න අහුවේ. එතකොට පහෙන් නිරූපිතනේ මෙතන ස්ථානයේ 1 ඒවා. මෙතන 10 ඒවා. මෙතන ස්ථානීය 10න් 1 ඒවා. මෙතන 100න් 1 ඒවා. මේකේ ස්ථානීය අගය 5 පහෙන් නිරූපිත අගය 1. ස්ථානීය අගය 2 10 ස්ථානය. ස්ථානීය අගය 2 2න් නිරූපිත අගය 20. මෙතන ස්ථානීය අගය 3 3න් නිරූපිත අගය 10න් 3යි. ස්ථානීය අගය 100න් 1 ඒවා තියෙන ස්ථානය 100න් 1 ඒවා. ස්ථානීය අගය 7 7න් නිරූපිත අගය 100න් 7. ඒතර උත්තරේ වෙන්න ඕනේ 100න් 7 කිව්වනම් හරි. එන්න මතක් කරගන්න ඈ. දිගමැනීම සඳහා යොදා ගන්නා උපකරණ දෙකක්. දිගමනින්ට ලියලා ඇති. දිගමැනීමේ උපකරණ දෙකක් අඩි රූල ලියලා ඇති. නේද? ටේප් පටිය, මිනුම් පටිය කියන එක ලියලා ඇති. මීටර් කෝදුව ලියලා ඇති. ඒ ඕන එක දෙකක් ලියන්න. ඊළඟට අඳුරු කර ඇති කොටස මුළු රූපයෙන් කවර භාගයක්ද? මේකත් ඔයා ලියලා ඇති. ඒක නිසා මම ඒ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඒක ඔයාලට පේනවා සමාන කොටස් 8කට බෙදලා තියෙනවා. ඉතින් 8න් පාට වෙනවා. ඕකේ හොඳට බලන්න 8න් 4ක් පාට වෙනවා. හැබැයි ඒක සරලම ආකාරයෙන් නිරූපණය කරන්න කියලා කියනවා. 8න් 4 කියන එක සරලම ආකාරයෙන් නිරූපණය කරන්න පුළුවන්. 4න් බෙදෙනවා. 4න් බෙදෙනවා. 4ට 4 ඒවා 1යි. 8ට 4 ඒවා 2යි. ඉතින් බලන්න චක්‍රය කියන එක පොඩි ළමයෙකුට
6ට අවිල්ලත් ඒ 5ේදී 4ේදී ඒ දේ සංකල්පේ වැඩිලා නැහැ සමහර ළමයිට. ඒ චක්‍රය කියන එක ඇත්තටම ඒක මේ ළමයාට පුරුදු කරලා තියෙන්න ඕන දෙයක්. ඉතින් අපි පන්තියේ නිතර ඒක කෙලින්ම චක්‍රේ කටපාඩම් කරලා එහෙම ළමෙක් අපහසුතාවයට පත් කරන්නේ නැහැ. ඒ ළමයාගේ පෞරුෂත්වයට ඒක බලපාන නිසා. නමුත් වක්‍රාකාරයෙන් ඒ ගැන හිමීට ළමයාට නොදෙන්න යම් පරීක්ෂණ කරාට සමහර ළමයි තාමත් හදාගෙන නැහැ. දෙමාපියෝ වහගෙන ඉන්නවා කියන මම දන්නවා. ඉතින් දෙමාපියෝ මේක උදව් කරන්න සිස්සත්තේ බැරි වුණා කියලා ඒ ළමයි ඇතෑරලා දාන්න එපා. මොකද සමහර ළමයි අපිට කියලා තියෙනවා අපේ අම්මලා කියනවලු අපිට බෑ කියලා. උඹලට බෑ මුකුත් ඉගෙන ගන්න බෑ කියලා. ඉතින් ওই ළමයාට ওই වචනේ කොච්චර හිතට වදිනවද කියන එක මතක තියාගන්න. මොකද සිස්සත්තේ කියන්නේ විභාගයක් විතරයි. සිස්සත්තේ පාස් වුණා කියලා මේ ඒ අපේ සාමාන්‍ය පෙළ විභාගයේ ඒ නමයක් ගයි කියලා අපිට එහෙම කියන්න බෑ. උසස් පෙළ එහෙම හොඳට කරයි කියලා එහෙම කලින් කියන්න බෑ. ඉතින් ওই ළමයිගේ තව වර්ධනය වෙන දේවල් තියෙනවා. ඒක නිසා ඒ හෝමෝන පද්ධති ක්‍රියාත්මක වුණාම හිතන්නේ නැති විදිහට ළමයාගේ දැනුම ප්‍රසාරණය වෙනවා. ඒක නිසා දෙමාපියෝ එහෙම කියන්න එපා. මොකද ළමයි අපිට කියනවා ඒවා ඇවිල්ලා. දැන් ළමයිට සැර කරන්න එපා. ඔවා ගිහින් මොකටද සර්ට් කියන්නේ කියලා එහෙම කියන්න එපා. ඊතරේ ළමයිගේ ඒ දේ කියලා හරි හිත හදාගන්න එක වටිනවා. මේක මම පොදුවේ කිව්වේ. ඊළඟට පළමු සංයුත සංඛ්‍යාව තෝරා නිවැරදි පිළිතුර තෝරන්න. අන්න මම ඔයාලට රිපීට් එක දෙන්නම් මයි පුතු. ඔයාට මං කිව්වා 1 ඉඳන් 20ට යනකම් ඒක මතක තියාගන්න කියලා නේ. 1 2 3 4 5 6 7 8 right 9 10 10 වෙන්නේ නැහැ 9 10 11 12 13 14 15 16 17 18 19 20 මම ඔත්තේ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා මතක් කරන්න යන්නේ නැහැ. එකෙන් පටන්ගෙන එකක් හැර එකක්. එහෙම නැත්නම් දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා ඔත්තේ. 1 3 5 7 9 11 13 14 නේ 15 17 19. ඔන්න ඔත්තේ ඉරට්ටේ නම් දෙකෙන් බෙදෙනවා. ඉරට්ටේ දෙකේ ගුණාකාරය 2 4 6 8 10 12 14 16 18 20. ඒක ඔයා දන්නවා ඒවා ඉරට්ටේ සංඛ්‍යා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන විවාදයකුත් නැහැ. හැබැයි ඔයාලා පටලන ප්‍රධාන පොයින්ට් එකක් තමයි මේකේ ප්‍රථමක හා සංයුත සංඛ්‍යා කියන්නේ. හරිද? මතකද? මම පුතා ප්‍රථමක කිව්වේ සාධක දෙකක් පමණක් තියෙනවා. අපි අර කේනම් 20ට සාධක ලීලිය රවුම් කරේ. එනම් එකෙනුයි එම සංඛ්‍යානුයි විතරක් බෙදෙන්නේ. ඒතර මේකේ ප්‍රථමක සංඛ්‍යා සර් රවුම් කරලා පෙන්නන්නම්. ප්‍රථමක සංඛ්‍යා දෙක ප්‍රථමකයි දෙක බෙදෙන්නේ එකෙනුයි දෙකෙනුයි විතරයි. තුන ප්‍රථමකයි තුන බෙදෙන්නේ එකෙනුයි තුනෙනුයි විතරයි. හතර ගන්න බෑ. හතර එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා හතරෙන් බෙදෙනවා. ඒක නිසා හතර ගන්න බෑ. පහ ප්‍රථමකයි හරි එකෙනුයි පහෙනුයි බෙදෙන්නේ. හය ගන්න බෑ. හය එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා තුනෙන් බෙදෙනවා හයෙන් බෙදෙනවා බෑ. එතන හත ප්‍රථමකයි හත බෙදෙන්නේ එකෙනුයි හතෙනුයි විතරයි. අට බෙදෙනවා එකෙන් දෙකෙන් හතරෙන් අටෙන්. නවය ගන්නටත් බෑනේ. 9ක් තියෙනවා ළමයි පුරුද්දට. 9 එකෙනුයි තුනෙනුයි 9 තුනෙන් සංඛ්‍යා තුනක් තියෙනවා බෙදෙන සාධක කියලා අපි කිව්වේ. එතකොට 9 ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. 10ක් නෑ. 11 තමයි ප්‍රථමක. ආය 13 ප්‍රථමකයි 15 ප්‍රථමකයි 17 ප්‍රථමකයි 19 ප්‍රථමකයි. ඔන්න ප්‍රථමක සංඛ්‍යා ටික. කටපාඩම් කරගන්න බේබි ඈ. කියනවා මිස්ටර් ප්‍රථමක සංඛ්‍යා මතක තියාගන්න. සංයුත සංඛ්‍යා කියලා කිව්වේ සංයුත සංඛ්‍යාවක් කියලා ඔයාලට කිව්වේ මයි පුතා. සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙනවා. දෙකක් පමණක් තියෙනවා. ප්‍රථමක දෙකකට වඩා වැඩි. එක ගන්න බෑ. එක ප්‍රථමකත් නෙවෙයි, එක සංයුතත් නෙවෙයි. මොකද එකට තියෙන එක සාධකයක් විතරයි. එහෙනම් මේ තමයි මේ රවුම් කරලා තියෙනවා හැර ඉතුරු ඔක්කොටම සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙනවා. මෙයාට තුනක් තියෙනවා. මේක තමයි පළවෙනි සංයුත සංඛ්‍යාව. අන්න බලන්න සංයුත සංඛ්‍යා කුලකේ පළවෙනියා 4 දෙවෙනියා 6 තුන්වෙනියා 8 හතරවෙනියා 9 ඔන්න 1 10ත් අතර සංයුත සංඛ්‍යා 4යි තියෙන්නේ. ඊටු ටික 10 12 14 16 18 20 ප්‍රථමකයි සංයුත.
තව ඔයා මතක තියාගන්න පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ හැදෙනවා. ඉලක්කම් එකතු කර කර ගන්න පුළුවන්. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1. දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1 2 එකතු කරා 3යි. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1 දාන 2 දාන 3. මේ ටික එකතු කරන යන්න 6යි. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1 දාන 2 දාන 3 දාන 4. එතකොට 1 2 3 එකතුව 4යිනේ. 4ට 6ක් එකතු වුණොත් 10යි. පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1 දාන 2 දාන 3 දාන 4 දාන 5. එකේ ඉඳන් 4ට සංඛ්‍යා ටිකේ එකතු උඩ තියෙනවා 10යි 10ට 5ක් 15. ඔන්න ඊළඟ 21 එන්නේ. එතකොට එකේ ඉඳන් 20 දක්වා ත්‍රිකෝණ සංඛ්‍යා ටික මේ ටික. අපි ත්‍රිකෝණ ඇන්දේ හතර සංඛ්‍යා උගන්වනවා. මතකනේ එකවරක් එක කියලා හැදුනේ. මේ වගේ කොහොම හදන්න. පේලි 2යි තීරු 2යි දෙවරක් 2 4යි කියලා ගත්තේ. මේ සමචතුරස්‍රයක් හැදේ. තුන්වරක් 3 කියලා ගත්තේ. පේලි 3යි තීරු 3යි තියෙන්නේ. ඔක්කොම බෝල 9යි. පේලියටයි තීරුවටයි තුන්වරක් 3 9 සමචතුරස්‍ර සංඛ්‍යාව. ඊළඟට 4 වරක් 4 16. එතකොට එක හරි ඊට පස්සේ 4 හරි 9 හරි 16. මෙන්න සමචතුරස්‍ර සංඛ්‍යා. මතක තියාගන්න විභාගයට ওই ටිකෙන් අනිවාර්යෙන් සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 10ක ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. සංඛ්‍යා ටික ඔක්කොම මතක තියාගන්න. ත්‍රිකෝණ සංඛ්‍යා, සංයුක්ත සංඛ්‍යා, වර්ග සංඛ්‍යා, ඒ වගේම හතරස් සංඛ්‍යා, වර්ග සංඛ්‍යා කියලා අපි වචන කියනවා අඩුයි. හතරස් සංඛ්‍යා කියලා තමයි ඔකට කියන්නේ. හතරස් සංඛ්‍යා, ත්‍රිකෝණ සංඛ්‍යා, ප්‍රථමක සංඛ්‍යා, සංයුක්ත සංඛ්‍යා, ඔත්ත්‍ය සංඛ්‍යා සහ ඉරට්ඨ සංඛ්‍යා. ඕකේ. ඒතර මෙතන තියෙන පළමු සංයුක්ත සංඛ්‍යාව උත්තරේ 4 හිස්තැන 14ට යන හිස්තැනට සුදුසු අගය ලියන්න 10න් 100න් 1000න් ගුණ කිරීම. ඒකත් මම ඔයාලට කියලා දීලා තියෙනවා. ලේසි ගුණ කරද්දී බිංදු දකුණු පැත්තට අරන් යන්න ඕනේ. මේ සංඛ්‍යා ගුණ කරද්දී දශම සංඛ්‍යා ගුණ කරද්දී දශම තිත දකුණට බෙදද්දී දශම තිත වමට. එහෙමනේ ආවේ. එහෙම තමයි ආවේ. දැන් බලන්න මෙතන 36 ගුණ කිරීම 100. මේක නම් දශම නැහැ පූර්ණ සංඛ්‍යාවක් තියෙන්නේ. 36 ගුණින් 1000. 1000න් තියෙන්නේ. ලේසි බිංදු 3 මුල් සංඛ්‍යාවට එකතු කරන්න. එක්වරක් 36 36යි. එහා පැත්තට බිංදුවක් දාන්න. 36. ලේසි. ඊළඟට තියෙන්නේ බෙදන්න තියෙන්නේ 50යි 100 බෙදීම 100 කියලා තියෙනවා. 100 බිංදු දෙකට මෙතනින් බිංදුවක් අයින් කරන්න 501යි. ඔන්න උත්තරේ. පැහැදිලිද? වැඩි කරන්න ගුණ කරන්න මේ. අපි හිතමු මෙහෙම 36.5 ගුණ කිරීම 1000 ආවා ඔයාලට. 12.6යි 5 ගුණ කිරීම 100 ආවා. බෙදීම 100. බෙදීම දාන්නම්. මෙහෙම ආවා කියලා. 12.6යි 5 බෙදීම 10 ආවා. ඔයා දන්නවද? දැන් මේ දශම සංඛ්‍යාවෙන් ගුණ මෙතන දශම සංඛ්‍යාව තියෙන 100 ගුණ කරන්න. මතක තියාගන්න පරිස්සමෙන්. මෙතන බිංදු 3යි තියෙන්නේ. මේකට ස්ථාන 3ක් යනවා. සර් එහෙමනේ කියලා දුන්නේ. හොඳට මතකද මෙතන ලියලා පෙන්නන්න. දැන් මෙහෙමනේ තියෙන්නේ. 1000 ස්ථාන 3ක්. 1යි 2යි 3යි. 3ක් ගියා බිංදු 3ට. ඒතර මේ ඉලක්කම් බිංදු 3 දාගන්න. ඒතර උත්තරේ එන්නේ 36500. අන්න. බෙදද්දි 12.6යි 5. බිංදු දෙකක් තියෙනවනේ. ඒතර මෙතෙන්ට එන්නේ. මෙතනින් තිත වැටේ. බෙදද්දි වමට එන්නේ මේ පැත්තට. ඒතර බිංදු 1.1යි 2යි 6යි 5. 10න් බෙදද්දි 12.6යි 5. 10න් බෙදන්න ඕනේ. එක බිංදුවයි ස්ථානයක් මෙතෙන්ට පල්ලෙහා. එකක් මෙතේ. ඔය එන්නේ 1.2යි 6යි 5. ඔන්න මතක් කරේ. ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියනට වැඩි දෙයක් මතක් කර. පස්සරු 12.50 සම්මත ආකාරයට ලියන්න කියන්නේ. ඒතකොට පස්සරු 12 පැනලා තියෙන්නේ. එතකොට ඒක ලියන්නේ 12.50යි 32 තියාගන්න. 12.50යි. 12යි 32යි 50යි. පැය 24 ඔරලෝසුවෙන් ලියන්න කියලා කියන්නේ සම්මත ආකාරයට ලියන්න කියන්නේ පැය 24. පැය 12 ඔරලෝව නම් පෙරවරු පස්සරු ලියන්න ඕනේ. පස්සරු 12.50 32ක් තියන්නේ. එතකොට මෙතන ලියන්න පුළුවන් 12.32යි 50යි. මේක ගොඩක් අපි h තුත් දානවා පැය කියන එකට. 12.50යි h පැය. 32යි 50 තියෙන්න ඕනේ. ඉලක්කම් දෙකක් තියෙන්න ඕනේ. ඔය විදිහට.
16 එකම වර්ගයේ අභ්‍යාස පොත් 132ක් සිසුන් 6 දෙනෙක් අතරේ සමානව බෙදූ විට එක් අයෙකුට ලැබෙන පොත් සංඛ්‍යාව කීයද කියලා අහන්නේ. ඒක නම් ඔයාලා ලියලා ඇති 132 බෙදන්න 6න් බෙදීම පෙන්වන්න ඕන උතන 132 දීර්ඝ බෙදීමට දාන්න 6න් 13ට 6 ඒවා 6යි 12යි 18යි. එතකොට දෙකයිනේ. 6 වරක් 2 12යි ඉතිරි 1යි. අපි දන්නවා ඊට පස්සේ මෙන්න මේ දෙක ගණන් මෙතන තියාගන්න ඕනේ. එතකොට මේක 12 හැදෙනවා. 12ට 6 නැවතත් 2යි පුතා. එතකොට ආපහු දෙවරක් 6 12 හැදෙන්නේ. ඉතිරි නෑ. එහෙනම් 22යි උත්තර. 22 දෙනෙකුට බෙදන්න පුළුවන්. 22. ඒවා ලීසි ඒවා. 17ත් එහෙමයි. ගොඩක් ළමයි ඔය වගේ ප්‍රශ්න දැකපුවාම කරන්නේ ඔයාලා ගොඩක් විට මේ කරන වැරද්දක් තමයි අපේ අමාරුයි ඒක. ගොඩක් කියවන්න තියෙනවා. ඊළඟට යන් කියලා ඒක ඇතහැරලා යනවා. ඕක කරන හපංකම්. ඕක තමයි කරන්න ගිහිල්ලා. ඒක කියවන්න කම්මැලි මේක පේපර් එකක් ලකුණු ගන්න ඕන කියලා එහෙම එකක් නෙයි. ඒක ලොකුයි වගේ වචන ගොඩයි කියලා උත්තරේට ප්‍රශ්නේ තබය වෙලා උත්තරේ ලියන්න නැතුව යනවා. එහෙම කරන්නේ මෝඩ ළමයි. ලකුණු ගන්නට වුමනාව තියෙන හොඳ ළමයි දක්ෂ ළමයි එහෙම නිකන් කම්මැලි වෙලා ඒක කියවන්න නැතුව ඉන්නේ නැහැ. හොඳට කියවලා ලියන්න ඕන. තොරතුරු ගොඩක් තියෙද්දි පුතා මේ උත්තරේ ගන්නට ලේසිනේ. නේද? ඒකට ඒක උත්තරේ ගන්න ලේසි තොරතුරු ගොඩක් තියෙද්දි. නිසා මම පුතා එහෙම ලියන්න ඕන කල්පනා කරලා කියවලා AB භාජන දෙකක් තියෙනවා. බලන්න B භාජනය සම්පූර්ණයෙන් ජලයෙන් පිරී ඇති විට එම භාජනයේ භාවිතයෙන් A භාජනයේ දෙවරක් සම්පූර්ණයෙන් පිර වූ පසු B භාජනයේ තවත් මිලිලීටර් 175ක් ප්‍රමාණයක් ඉතිරි වී ඇතනම් B භාජනය සම්පූර්ණයෙන් පිරවීමට අවශ්‍ය ජල ප්‍රමාණය කීයද? B එක සම්පූර්ණයෙන් පිරලලු තිබ්බේ. ඒකෙන් ඒක දෙපාරක් සම්පූර්ණයෙන් පුරවලා ඉවර වෙලා මට හයි දෙපාරක් පුරවන්නේ කොහොමද කියලා. ඒතර සම්පූර්ණ ඒක පිරුවට පස්සේ ඒ වතුර ටික අයින් කරන්න දිවෙන එකට ආයෙත් ඒක පිරුවාර ඉතුරු වතුර ටික. ඒකට ආපහු ඔන්න දෙපාරක් පිරෙව්වා. නැත්නම් අර විශාල භාජනයෙන් ඒක දෙපාරක් පුරවන්න බෑනේ. ඒක උතුරලා යනවනේ. එහෙම. එතන අදහස් කරන්නේ ඒක පිරිලි ඉවර වෙලා ඒක අයින් කරලා ආයෙත් පුරවුවා කියන එක. එහෙමත් පිරුවට පස්සේ මිලිලීටර් 175ක් ඉතුරු වුණා නම් B භාජනයේ කොච්චර ජල පරිමාණයක් තිබ්බද කියලා අපෙන් අහන්නේ. එතන තියෙනවා ලීටර් මිලිලීටර්. එතකොට පොඩි එක ඒකේ තියෙන ලීටර් 1යි මිලිලීටර් 120 දෙපාරක් පිරෙවන එක දෙපාරක් ලිය. මේක 175ක් ඉතුරුයි කිව්වනේ. ඒකත් තියන්නේ හැබැයි. එළියරුව 5යි 9යි 11න් 1යි ඉතිරි 1යි 4යි 2යි මේ තියෙන උත්තරේ. ලීටර් 2යි මිලිලීටර් 405යි. ඔන්න ඔය විදිහට තමයි ඒක ඉවර කරන්නේ. හොඳේ. ලීටර් 2යි මිලිලීටර් 405ක් දැම්ම නම් හරි. ඊළඟට 18 4යි 3යි කොටුවක් යන ඉලක්කම් තුනකින් යුත් සංඛ්‍යාව එක ස්ථානයේ ඉලක්කම 4ට වඩා වැඩි අගයක් වේලු. එතන 4ට වඩා වැඩි අගයක් වෙනවා නම් 5 6 7 8 9 කියන ඒවා වෙන්න එපානේ. 4 තියෙනවා 3 තියෙනවා කොටුවක් තියෙනවා. එහෙමනේ තියෙන්නේ. එතන 4 තියෙනවා 3 තියෙනවා කොටුවක්. මේක 4ට වඩා වැඩි අගයක් නම් 5 හෝ 6 හෝ 7 හෝ 8 හෝ 9 කියන ඉලක්කම් පහෙන් එකක් වෙන්න ඕන. මෙම සංඛ්‍යාව දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් වේ නම් මේක දෙකෙන් බෙදන්න නම් අග අනිවාර්යෙන් ඉරට්ට සංඛ්‍යා තියෙන්න ඕන. එහෙනම් ඉරට්ට සංඛ්‍යා දෙකයි තියෙන්නේ. එහෙනම් ඉදෙන්න පුළුවන් සංඛ්‍යා දෙක 6 සහ 8. ඉස්කොටු බෙදන්න පුළුවන් සංඛ්‍යා දෙක වෙන්නේ 6 සහ 8. ඕකේ. රයිට්. 19 ප්‍රශ්නේ හරි වැරදි දාන්න තියෙන්නේ. එක යනු ප්‍රථමක සංඛ්‍යාවක වැරදි මම මුලින්ම කිව්වා ප්‍රථම සංඛ්‍යාවක් වෙන්න නම් සාධක දෙකක් තියෙන්න ඕනේ. සියලු සමචතුරාර්ය සංඛ්‍යා සංයුක්ත සංඛ්‍යා වේ කියලා කියනවා. එතකොට බලන්න සියලු සංයුක්ත සංඛ්‍යා කියලා අදහස් කරේ සාධක දෙකකට වඩා වැඩි ඒවානේ. සාධක දෙකකට වඩා වැඩි ඒවා. එතකොට සියලු සමචතුරාර්ය සංඛ්‍යා සංයුක්ත සංඛ්‍යා කියන්න බෑ. මොකද එක කියන එකනත් එක කියන එකනා
සමචතුරස්‍ර සංඛ්‍යාවක් වුණාට මේක සංයුත සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. ඒකත් වැරදි. දෙකම වැරදි ප්‍රකාශ. 20 සුදුසු සමූහ දෙකකට බෙදන්න. මෙතන ඉන්නවා ගිරවා පූසා මයිනා අස්වා එළුවා මුවා කපුටා අලියා. එතකොට ළමයින්ට බෙදන්න පුළුවන් එකක් තමයි පක්ෂීන් කියලා කොටසක් කරවමක් නම් කළා ඒකට දාන්න පුළුවන්. සිව්පාවන් කියලා බෙදලා අනිත් පැත්තට දාන්න පුළුවන්. එතකොට පක්ෂීන් කියලා නම් කරොත් ඒක තමයි ලේසිම ක්‍රමය. ගිරවා මයිනා කපුටා කියලා දාන්න පුළුවන්. හරි. සිව්පා සතුන් කියලා දාන්න පුළුවන්. පූසා අශ්වයා එළුවා මුවා අලියා. එහෙම දාන්න පුළුවන් ලේසිම. තව ශාක භක්ෂක සතුන් මාංශ භක්ෂක සතුන් කියලා එහෙම දාන්නත් පුළුවන්. හරි. right. එපමණයි පළවෙනි ප්‍රශ්න. ඔන්න ඔයාලට ලකුණු දාගන්න පුළුවන්. සෑම ප්‍රශ්නයකට ලකුණු 8 දෙනවා. දෙක ගානේ 20න් 40න් කීයද? 40න් කීයද කියලා දාන්න. ළමයි දෙවෙනි කොටසේ වාට එන ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නය අනිවාර්යෙන් ලියන්නට ඕන. හොඳේ. ඔන්න ළමයි මම පුතාට එනවනේ පළවෙනි එක. ඒතකොට මේ පළවෙනි පේපරේ ඔයා අනිවාර්යෙන්ම කොම ලියන්න ඕන. දෙවෙනි පේපර් එකේ B කොටසේ කියන ගණිතයේ දෙක පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු 16ක් වාට දෙනවා. ඒක අනිවාර්යෙන් ලියන්න ඕන. ඊට පස්සේ ඉතුරු ප්‍රශ්න වලින් තව 4ක් ලියන්න ඕන. හරිනේ? ඒකට එහෙමයි ලකුණු හැදින්නේ. පළවෙනි එකට ලකුණු 40යි. දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 16ක් දෙනවා. තව ඔයා කැමති ප්‍රශ්න 4ක් ලියන්න පුළුවන්. මේ සෑම ප්‍රශ්නයකටම 11 ගානේ දෙනවා. එතන එනවා 44ක්. ඔක්කොම එකතු කරොත් 100යි. එහෙම තමයි ලකුණු 100 ඔයාට හැදෙන්නේ. ඉතින් පළවෙනි ප්‍රශ්නේ නම් අනිවාර්යෙන් ලිවිය යුතුමයි. අතෑරින්න තෝරන්න බෑ ඒක. ඒ ලකුණු 16ක් තියෙනවා. හොඳට මතක තියාගන්න ඕන හොඳ ළමයි වගේ. දැන් එහෙමනම් මයි පුතාලා දෙවෙනි පේපරේ ලියලා ඇති. මහන්සි නම් චුට්ටක්. හැබැයි විභාගේ නම් පෑ දෙක කෙලින්ම දෙනවා. එහෙම මේ නැගිට මහන්සි කීගේ එහෙම යන්න බෑ. right. පහත රූප අතරින් යම් එකේ පළවෙනි ප්‍රශ්නේ ඒකේ රෝම ඉලක්කම් එක පළමු ප්‍රශ්නය ප්‍රධාන ප්‍රශ්න අංකයේ ඒකේ රෝම ඉලක්කම් 1 කියලා මෙහෙමයි උත්තර ලියන්න ඕන. පහත රූප අතරින් ඍජු කෝණ දක්වන රූප තෝරන්න. අංශක 90 අපිට මේකේ පේනවා. B හා C කියන ප්‍රකාශන දෙක අපිට තෝරන්න පුළුවන්. B හා C. B හා C. රෝම ඉලක්කම් දෙක. ඍජු කෝණයට වඩා විශාලත්වයෙන් අඩු කෝණ වර්ගය හඳුන්වන නම. ඍජු කෝණයට වඩා කුඩා කෝණ. මතකයිනේ? කුඩා කෝණ හඳුන්වන නම මොකද්ද? සුළු කෝණය. අපිට ලියන්නද ඔක්කොම? මේක තමයි සුළු කෝණය. සුළු කෝණය. මේක තමයි ඍජු කෝණය. ඍජුයි. මේක තමයි මහා කෝණය. මේ මහා මේජර් තියෙන පුතේ සරල කෝණ. සරල. අංශක 180ට තියෙන සරල එකත් කැඩිලා මෙහෙම ගියොත් මේ පැත්ත පරාවර්තක. මේක පරාවර්ත කෝණය. ඒකට විරුද්ධ කෝණයත් මතක තියාගන්න. අතර මේ සුළු කෝණයට විරුද්ධ කෝණය වෙන්නේ පරාවර්ත කෝණය. පරාවර්ත කෝණයක් තමයි මෙතන. ළමයි ඍජු කෝණයට විරුද්ධ කෝණයත් පරාවර්ත කෝණයක්. පරාවර්ත. මහා කෝණයට විරුද්ධ කෝණයත් පරාවර්ත කෝණයක්. බලන්න. සරල කෝණයට විරුද්ධ කෝණය සරල කෝණයක්මයි. පරාවර්ත කෝණයට විරුද්ධ කෝණය මහා කෝණය. විරුද්ධ කෝණයක් අහනවා වෙලාවට. මහා කෝණ. විරුද්ධ කෝණයක් අහනවා. මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. හරි? සුළු කෝණය, ඍජු කෝණය, මහා කෝණය, සරල කෝණය සහ පරාවර්ත කෝණය. එතකොට සුළු කෝණයට විරුද්ධව තියෙන එකනා පරාවර්ත කෝණයක් තියෙනවා. ඒවත් මතක තියාගන්න. හරි? පටලන්නේ නැතු. ඍජු කෝණයට මහා කෝණයට තුන් වෙනකොට විරුද්ධව ඉන්නවා
පරාවර්ත කෝණ. right? okay. එහෙමනම් ඍජු කෝණයට වඩා විශාල කෝණය හඳුන්වන නම සුළු කෝණය කියලා උත්තරේ ලියලා ඇති. 3. පරාවර්ත කෝණය ඇඳ දක්වන්නේ. මෙන්න සර් ඇඳා පරාවර්ත කෝණයක්. අනිත් පැත්ත මහා කියලා ලියන්න එපා. දෙවෙනි එකෙන් ඉන්නේ එතකොට සුළු කෝණය කියලානේ එතකොට. සුළු කෝණය තුන්වෙනි ප්‍රශ්නේ ඇඳලා පෙන්නන්න. මෙහෙම ඇඳලා මෙහෙම කරලා මේ පැත්ත තමයි පරාවර්ත කෝණය. ඒ තමයි පරාවර්ත කෝණය. පරාවර්ත කෝණය. හරිද? ඊළඟට සරල කෝණයෙන් සුළු කෝණයක කොටසක් වෙන් කළ පසු ඉතිරි වන කෝණ වර්ගය හැඳින්වීමට සුදුසු නමක් යෝජනා කරන්න කියලා කියනවා. එහෙනම් මුලින්ම මම පුතා සරල කෝණය ගන්න. මෙන්න මේ සරල කෝණයෙන් ඍජු කෝණාශ්‍ර කොටසක් පොඩ්ඩක් චූටි කෝණ කොටසක් අයින් කරමු. මේක සරල කෝණය නෙමෙයි. මෙන්න මේ සරල කෝණයෙන් අපි අයින් කරනවලු සුළු කෝණයක කොටසක්. කියන්නේ මේ වගේ කැලලක්. මේක අයින් කරා කියලා හිතන්න. මෙන්න මේ ටික කපලා අයින් කරපුවාම ඉතිරි වෙන කෝණය අනිවාර්යෙන් මහා කෝණය. ඉතිරි වෙන්නේ මහා කෝණ. ඒතර උත්තරේ මහා කෝණ. එතකොට 4ට උත්තරේ දාන්න මේකට දාමු අපි මහා කෝණ. මහා කෝණය. ඔන්න A එකේ උත්තර 4 ලියමු. දැන් අපි යමු B. ඒක කොහොමද නේ? ඒක පරාවර්ත. B එකට යමු. B. ප්‍රධාන ප්‍රශ්නාංකය B. එකේ 90. පහත රූප අතරින් සරල රේඛීය සංවෘත තල රූපය තෝරා යටින් ඉරක් අඳින්න කියලා අපිට කියනවා. ඒතකොට අපිට කියන්නේ මොකද්ද? සරල රේඛීය වෙන්න ඕන. සංවෘතයි කියන්නේ වට වෙලා රිංගන්න බැරි වෙන්න ඕනේ. දැන් පළවෙනි රූප සටහන බලන්නකො. ඒක සංවෘත රූපයක්. හැබැයි පුතේ එතන වක්‍ර රේඛාවකුයි සරල රේඛාවකුයි දෙකම තියෙනවා. ඒතකොට මේක සරල රේඛීය සංවෘත තල රූපයක් කියලා ගන්න බෑ. දෙවෙනි එක ත්‍රිකෝණයේ පැහැදිලි සරල රේඛීය සංවෘත තල රූපයක්. ත්‍රිකෝණයට යටින් ඉරක් ගහ ගන්න පුළුවන්. තුන්වෙනි රූප සටහන සරල රේඛා දෙකක් සහ වක්‍ර රේඛාවක් තියෙනවා. හැබැයි සංවෘතයි. එතන සරල රේඛීය වක්‍ර රේඛීය දෙකම තියෙන නිසා ගන්න බෑ. හතරවෙනි රූප සටහන කොහොමත් ගන්න බෑ පේපරේ. මොකද හේතුව එක විවෘතයි. පස්වෙනි එක බලන්නකෝ. මේක පැති කීයක් තියෙනවද ගණන් කරන්න. 1 2 3 4 5 6 7ක් තියෙනවා. 7ක් තියෙනවා. මේක සප්තාශ්‍රයක්. ඇත්තට. ලොකු ඊළඟ පන්තිය කියලා දෙනවා. මේ පන්තියේ නෑ. හැබැයි මේ ඔක්කොම සරල රේඛීයයි. ඒතර මේක සරල රේඛීය සංවෘත තල රූපයක්. ඒතර උත්තරය දෙවෙනි රූපේ සහ පස්වෙනි රූපය තෝරලා තියෙන්නට ඕන. ඒතර B එකේ වාගේ උත්තර විදිහට ත්‍රිකෝණය තෝරලා තියෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ වගේ හැඩයක් තිබ්බේ. මේක තෝරලා තියෙන්නට ඕන. ඒක තමයි උත්තර දෙක. ඍජු කෝණාශ්‍රයක ලක්ෂණ දෙකක්. අපි විවේලෙක් සර් මතක් කරේ. ඔන්න වීඩියෝ එක ආපස්සට මතක් කරලා බලන්න. ඍජු කෝණාශ්‍රයක එක ලක්ෂණයක් තමයි සම්මුඛ පාද දිගින් සමානයි. සම්මුඛ පාද දිගින් සමාන වේ. දිගින් සමාන වේ. දෙක සම්මුඛ පාද අතර පරතර සමාන වේ. සම්මුඛ පාද අතර පරතරය සම්මුඛ පාද අතර පරතරය එක සමාන වේ. සම්මුඛ පාද අතර පරතරය එක සමානයි. ඊළඟ එක පුතේ සියලුම කෝණ ඍජු කෝණ වේ. මේක අන්තිමේට ලියන්න. මේ දෙක තමයි හොඳ. සියලුම කෝණ ඍජු කෝණ මොකද? සියලුම කෝණ ඍජු කෝණ. මේකත් වැරදි නෑ. මේකෙන් කැමති දෙකක්. ඉවනම් හරි. ලස්සන ලියන්න. ඔන්න ඒකේ රෝම ඉලක්කම් දෙකට උත්තරේ.
ත්‍රපීසියම් එකේ හැඩය අඳින්න. එම හැඩතලය දේවතාවක් භාවිතයෙන් සෑදිය හැකි චතුරස්‍ර වර්ගය නම් කරන්න. ත්‍රපීසියමේ හැඩය අඳින්නලු. එම හැඩතලය දෙපාරක් භාවිතා කරලා සෑදිය හැකි චතුරස්‍ර වර්ගයක් නම් කරන්න. හරිනේ? කොහෙන්ද අඳින්නේ? මේ හරියෙන් ඔය දාන්න. හෝමි ලක්කම් 3. මෙතනින් දාන්නනේ. තුන්වෙනි එක. හරිනේ? ඉතින් දැන් මොකද පේනවනේ? මේ හරිය වගේ. මේක තමයි ත්‍රපීසියම්. වෙන්න තියෙන. ඔය හැඩයක් අදින්න. මේක දෙපාරක් භාවිතා කරලා අඳින්න පුළුවන් චතුරස්‍රයක් වෙන්න ඕනේ. එතකොට මේක මෙහෙම තියෙන එක මේක අනිත් පැත්තට හරවලා මෙහෙම තිබ්බොත් මෙහෙම. එකම චතුරස්‍රය එකම ත්‍රපීසියමේ කයි දෙපාරක්. ඒතර මේකටත් 4යි. ඒතර 1යි 2යි 3යි 4යි. උඩට තියන්න බෑ. මෙහෙම තියලා මේක මෙහෙම තිබ්බොත් ඒක චතුරස්‍රයක් වෙන්නේ නෑනේ. ඒතර පැති 1යි 2යි 3යි 4යි 5යි 6ක් එක හරියන්නේ. මෙහෙම තමයි තියෙන්න ඕනේ. ඒතර මේ වගේ හැඩයක්කින් අපිට ගන්න පුළුවන් සමාන්තරාශ්‍රය. ඒතර මේකට උත්තරේ සමාන්තරාශ්‍රය. මේක ඇඳලා තියෙන්න ඕනේ. මේක නම් කරලා තියෙන්න. මේක තමයි තුන්වෙනි එකට උත්තරේ. ඊළඟට 4ට ගෙමු. 4ට එන්න. ඔන්න අපි තුන්වෙනි එකට උත්තරේ දැන් අපි යමු 4. ප්‍රධාන ප්‍රශ්න අංකය 4 හොයාගෙන යමු. 4 වෙනි ප්‍රශ්න. හරි 4ට එන්න. ඒකේ කියන්නේ සමචතුරස්‍රයක දැකිය හැකි රොම්බසයක දැකිය නොහැකි ලක්ෂණ ලියන්න. මං කිව්වේ සමචතුරස්‍රයේ මෙතන ලියන සර් ඒකට 4 වෙනි උත්තරේ. දැන් මේ සමචතුරස්‍රයේ තිබ්බ එකක් තමයි සියලු පාද දිගින් සමාන වීම. ඒකමයි පුතා රොම්බසෙත් තියෙනවා. සියලු පාද දිගින් සමානයි. දෙන්නගෙම තියෙන ලක්ෂණයක් ලියන්න කිව්වොත් ආන් උත්තරේ සියලු පාද දිගින් සමාන වීම කියන උත්තරේ ඔයාට ගන්න පුළුවන්. එතන ගැටලුවක් නැහැ. හැබැයි අහන්නේ මොකද්ද? දැකිය නොහැකි ලක්ෂණය. මේකේ සියලු කෝණ ඍජු කෝණ. හැබැයි මේකේ එහෙම එකක් නැහැ. එතකොට දැකිය නොහැකි එකක් තමයි සියලු කෝණ ඍජු කෝණ වීම. සියලුම කෝණ රොම්බසේ සියලු කෝණ ඍජු කෝණ වෙන්නේ නැහැ. එතකොට සමචතුරස්‍රයක දැකිය නොහැකි රොම්බසයක දැකිය හැකි සමචතුරස්‍රයක දැකිය හැකි රොම්බසයක දැකිය නොහැකි. ඒ තමයි සියලු කෝණ ඍජු කෝණ වෙන්නේ නැහැ යාට. right okay දැන් ඔන්න දැන් තමයි හොඳම හරිය. ලකුණු දෙමු 2යි. මේ හරියක ලකුණු 2යි. මේක ලකුණු 2යි. මේක ලකුණු 2යි. මේක ලකුණු 2යි. ලකුණු 8යි. පළවෙනි ප්‍රශ්නේ. ඒ කොටස. B කොටසේ මේක ලකුණු 2යි. කියන්නේ මේකට 1යි මේකට 1යි 2යි. මේකේ කරුණු දෙකක් ලිව්වට ලකුණු 2යි. රූපය ඇඳට 1යි. මේක අනිත් එකේ නම ලිව්වට 1යි 2යි. මේකේ ලක්ෂණය ලිව්වට 2යි. ලකුණු 16. ඔන්න සර් ලකුණු 16ක් එකට දුන්නා. දැන් හොඳ පුතා වගේ දාන්න බොරු එහෙම දාන්නේ
වෙලාවට මේ අම්මට ලකුණු පෙන්වන්න ඕන මම වැද්දා කියලා මේක බලලා ලකුණු දාලා මෙන්න අම්මේ ඔක්කොම හරි. එහෙම වැඩක් නැහැ. එහෙම කරන්නේ නැහැ අපේ ළමයි. හොඳ ළමයි එහෙම කරන්නේ නැහැ. අවංකව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. වංචනික ලෙස ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ ලකුණු දාගන්න. ලකුණු අඩුයි වැඩි කියලා ඒ ළමයිව උඩට පල්ලෙහාට දාන්න යන්න ඕනේ. ඒක නිසා ලකුණු අඩුයි කියලා ඕනකට වැඩිය ළමයින්ට බනින්න යන්නත් එපා. මම මේ අම්මලාට කියන්නේ. දෙක. අපි ඊවලමු දෙවෙනි එක. හරිනේ? මකරම එහෙනම් යන් දෙවෙනි එක. එහෙනම් මකනවා 16න් 16ම හෝ Tamanට තියෙන ගාන දාගන්නමයි. විභාගේ 16න් 16 අරන් එන්නකෝ. චොකලට් එකක් දෙන්නම්කෝ. මං කිව්වේ කියලා 10 20 ඒවා නෙවෙයි. වටිනා චොකලට් එකක් දෙන්න. මේ report එක ගෙනල්ලා පෙන්නන්න ඕනි. හොඳද? එහෙම නැත්තම් නෑ. කටින් කිව්වට බෑ. අපි දෙවෙනි එකට යමු අයපොත. ඔන්න බලන්න දෙවෙනි. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ දෙවෙනි එකේ? 18 සියලු සාධක ලියන්න. 30 සාධක ඇසුරෙන් 30හි සාධක ඇසුරෙන් ප්‍රථමක සංඛ්‍යාව වන සාධක දෙකක් ලියන්න. 30හි සාධක ඇසුරෙන් ප්‍රථමක සංඛ්‍යාව වන සාධක දෙකක් ලියන්න. 6 හා 8 යන සංඛ්‍යා දෙකෙහිම ගුණාකාර වන සංඛ්‍යා දෙකක් ලියන්න. 6 ගුණාකාර වෙන්නත් ඕනේ. කියන්නේ 6න් බෙදෙන්නත් ඕනේ, 8න් බෙදෙන්නත් ඕනේ. 10 ගුණාකාරයක් විය හැකි සංඛ්‍යා තුනක් ලියන්න. 10 ගුණාකාර නැත්නම් 10 ගුණාකාරයක් වෙන්න පුළුවන් සංඛ්‍යා තුනක් ලියන්න. කියන්නේ 10 කියන සංඛ්‍යාව ගුණාකාර වෙන්න පුළුවන් සංඛ්‍යා තුනක් ලියන්න. ඒක තමයි දෙකේ ප්‍රශ්න 4. ඒ ලකුණු 11ක් හම්බ වෙනවා මේ ප්‍රශ්නේ. හොඳේ. දෙවෙනි එක කියනවා අඹ ගොඩක ඇති අඹ ගෙඩි ගණන යනවාට කියලා. හරි? මොකුත් තුනද නැහැනේ. හරි නේද මට? හරිනේ. ඔන්න අපි දෙවෙනි ප්‍රශ්නේ එනවා සර්. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නට වලට උත්තර ලියාගත්ත මුලින්ම 18 සාධක ලියන්න කියලා කියන්නේ. ඒතකොට 18 සාධක හොයන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි 18 ගුණ කළ. එක්වරක් 18 18යි, දෙවරක් 9 18යි, තුන්වරක් 6 18යි. සාධකයක් කිව්වේ කිසියම් සංඛ්‍යාවක් බෙදෙන අනිකුත් සියලුම සංඛ්‍යානේ නේද? ඒතර බලන්න 18ට 1 ඒවා 18යි, 18ට 18 ඒවා 1යි. 18ට 2 හරියටම බෙදෙනවා 9යි, 18ට 9 ඒවා 2යි. 18ට 3 ඒවා 6ක් තියෙනවා. එතකොට 6 සාධකයක් 18 ඒවා 3ක් තියෙනවා. ලේසි මෙහෙම ලියපුවාම 18 සාධක 1 3 1 2 3 6 9 18. ඕකේ? හරි. ඊළඟට 2 අපිට කියනවා 30හි සාධක ඇසුරෙන් ප්‍රථමක සංඛ්‍යාව වන සාධක දෙකක් ලියන්න. 30හි සාධක ඇසුරෙන්. 30 සාධක ටික සර් මෙහෙම ගුණ කරලා බලලා එක්වරක් 30යි, දෙවරක් 15 30යි, තුන්වරක් 10 30යි, පස්වරක් 6 30යි. අනිත් පැත්තට ලියන්න එපා. මේ සෙට් එකම 30 සාධක. මේ 30 සාධක වලින් ප්‍රථමක සාධක වන සංඛ්‍යා දෙකක් ලියන්න කියලා. ඉතින් 2 3 මම ලිව්වා. ඕන්න ළමයි 5 ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. එක්ක 3යි 5යි, එක්ක 2යි 5යි, එක්ක 2යි 3යි. ඔන්න ප්‍රථමක සංඛ්‍යා සාධක වන 30 තුනක් තියෙනවා. 2 3 5 කියන සංඛ්‍යා. එකත් හරි. හතරවෙනි එකට යන්න.
10 ගුණාකාරයක් විය හැකි සංඛ්‍යා තුනක් ලියන්න. 10 කියන සංඛ්‍යාව ගුණාකාරයක් වෙන්න පුළුවන් සංඛ්‍යා. 10 හම්බෙන සංඛ්‍යා මොනවද කියලා අහන්නේ. 10 ගුණාකාරයක් විය හැකි සංඛ්‍යා තුනක්. 10 ගුණාකාරයක් වෙන්න පුළුවන් සංඛ්‍යා තුනක් ලියන්න කියලා කියනවා. කල්පනා කරලා බලන්න. 10 ගුණාකාරයක් වෙන සංඛ්‍යා තුනක්. ඒ කියන්නේ චක්‍රේ 10 අහුවෙන්න ඕනේ. දැන් 5 හරි. ඒතකොට 5 ගුණාකාරය දීපම් 10 ගුණාකාරයක් වෙනවනේ. 5 10 15 20 ඔය 10 ගුණාකාර 10 තියෙනවා 20 තියෙනවා. එතකොට 5 කියන එක හරි. තව උනා 10 ගුණාකාරයක් වෙන්න පුළුවන්. 10 ගුණාකාරයක් කියන්නේ 10 100 sorry 10 20 30 40 50 කියන එක ඒ චක්‍රය අස්තට අහු වෙන්න ඕන. 10 ගුණාකාරයක් විය හැකි සංඛ්‍යා තුනක් ලියන්න. ඔන්න ඒක හරි. 20 වගේ ළමෙන් ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒතකොට 20 ලොකු ඒවා ලියන්න පුළුවන් 20 40 60 80 එහෙම ලිව්වත් ප්‍රශ්නයක්. දැන් ළමෙක් දැන් 10 ගුණාකාරයක් වෙනවනේ මෙහෙම. කොහොමද? 10 මෙහෙමත් අපිට ගුණාකාරයක් කරලා ලියන්න පුළුවන්. දැන් බලන්නකෝ 2 4 6 8 10. ඒකට දෙකත් හරි. දෙකත් 10 ගුණාකාරයක් තියෙනවා අපිට. 10 කියන එක. 10 ගුණාකාරයක් වෙනවා දෙකකින්. 5ත් හරි. 6ත් හරි. ඒ 6 ආපුවාම 30 එනවනේ. 30ත් කියන්නේ 10 ගුණාකාරයක්. ඒකට 30. තොර ඔය කියපු සංඛ්‍යාවලින් මොන හරි තුනක් ලියන්න. 4ත් සෙට් වෙනවා. 20 සෙට් වෙනවානේ 4 8 12 16 20 කියපුවාම එහෙම ලියවේ. තොර මේ ටිකට ලකුණු 2 ගානේ 8ක් දෙන්න. හරිනේ? මේකට 2යි, මේකට 2යි, මේකට 2යි, දැන් කියපුවට 2යි 8. ඒකේ B කොටසට යන්න. මම බෝඩ් එක පකන්න අන්සර්ට ඉඳීපෑ. ඒකේ B කොටසට යන්න B එක. හරි? B කොටසට යන්න පුතේ. අඹ ගොඩක ඇති අඹ ගණන 10ට වැටිය යුතු 120 ලැබේ. එම අඹ ගොඩේ තිබිය හැකි අඩුම ගෙඩි ගණන කීය? 10 ගුණාකාරයට වට යන්න ඕනේ. 120 ලු හම්බෙන්නේ උත්තරයි. එහෙනම් 120 හම්බෙන්න පුළුවන් මේකේ පල්ලෙහා තියෙනවා. 119 වුණත් ආසන්න 10ට වටේපුවාම 20යි. 118, 117, 116, 115. මේ තමයි 20ට 120ට කියන වටේන සංඛ්‍යා. 115 ආසන්න 10ට වටේපුවාම 120යි. මතකයිනේ. 116 ආසන්න 10ට වටේපුවාම 120යි. 117 ආසන්න 10ට වටේපුවාම ඒත් 120. 118ත් 120. 119ත් 120. මේක උඩින් ඉන්නවා 121ත් වටයුවත් 120. 122 වට යවුවත් 120. 123 වට යවුවත් 120. 124 ආසන්න 10ට වට යවුවත් උත්තරේ වෙන්නේ 120. පහ આવුත් ඉස්සරහට ගන්න කියලා අපි උගන්වලා තියෙන්නේ. එහෙනම් මේකේ තියෙන අඩුම එකනේ අඩුම අඹ ගෙඩි ගන්න 115. 120ට වටේල වැඩිම එක ඇහුවා නම් වැඩිම එක 124 තමයි එතකොට උත්තරේ වෙන්නේ. හොඳේ නේ? වැඩිම එක එන්නේ 124 එතකොට. ආසන්න 10ට වටේපුවාම නිමානේ යොදාගත හැකි අවස්ථා. හිතලා ලියන්න පුළුවන් නිමානේ යොදා ගන්න පුළුවන් අවස්ථා. ඔයා ලියන්න පුළුවන් කෙසෙල් කනක ගෙඩි ප්‍රකාශ කිරීම, තැඹිලිත් එක ඇති තැඹිලි ගෙඩි ගණන ප්‍රකාශ කිරීම, ඊට පස්සේ තව දෙන බස් එක රැගෙන යා හැකි මගීන් ගණන නිමානය කිරීම, තව ලියන්න පුළුවන් පන්තියක සිසුන් ගණන නිමානය කිරීම, ඊට පස්සේ පුද්ගලයෙකුගේ මාසික වියදම නිමානය කිරීම, මාසික ආදායම නිමානය කිරීම වගේ හිතලා ලියන්න පුළුවන් අවස්ථා දාන්න පුළුවන්. හැබැයි නිමානය දැන් හිතුවොත් එහෙම මෙහෙම මේ අපි ගත්තොත් එහෙම අතක ඇඟිලි ගණන නිමානය කිරීම කියලා එහෙම කියන්න බෑ. ඒක නියතයි. 5යි. අවුරුද්දේ මාස කීයද කියලා ලියන්න බෑ. ඒක මාස 12යි. ඒක නියතයි. ඒක නිමානයක්. ඒක නෙමෙයි. right. එතකොට ඒකේ උත්තර. මේකට ලකුණු 2යි. යොදාගැති අවස්ථාවක් ලිවට ලකුණයි. ඒකට 1යි. එතකොට ලකුණු 11ක් හම්බ වෙනවා. දෙකේ එකට ලකුණු 2යි. දෙකේ රෝම ඉලක්කම් දෙකට 1 ලකුණු. ඕකේ. අපි යන් තුන්වෙනි ප්‍රශ්න. පහත මිනුම් වල සංකේත ලියන්න.
මිලිලීටර් ලීටර්. එහෙනම් ලේසි මිලිලීටර් වල සංකේතය දන්නවා ml. ml මිලිලීටර් වල සංකේතය. ක්ලියර් ඉවර කරන්න. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි එකේ එකේ රෝමි ලක්ෂණ එකේ මිලිලීටර් අනිත් එක ලීටර් වලට L අකුර L අකුර. ඉහත ඒකක දෙක අතර සම්බන්ධය ලියන්න. ඔය එක දන්නවනේ. අපි දන්නවා මිලිලීටර් 1000ක ද්‍රව පරිමාව සමානයි ලීටර් 1ක්. ඒක තමයි සම්බන්ධය. එකක් තියෙලා ඒවා කියන දේවල් නෙමෙයි ඔය දන්නවා. මිලිලීටර් 2241 ද්‍රව ප්‍රමාණය ලීටර් හා මිලිලීටර් වලින් ලියන්න. මනෝමය ඉවත් ප්‍රශ්නයක් නැහැ. දැන් තියෙන්නේ 2240යි ලීටර් මිලිලීටර්. 2240යි මිලිලීටර් තියෙනවා. අපි දන්නවා ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000ක් කියන්නේ ලීටර් එකක් කියලා. උඩින් ලිව්වා. එතකොට මෙතන 1000 ගොඩවල් දෙකක් තියෙනවා. එතකොට මිලිලීටර් 2000කුයි මිලිලීටර් 240කුයි. මිලිලීටර් 2000ට 10 ගොඩවල් දෙකයිනේ. එකක් 1000ක් කියන්නේ 1 ලීටරයි. එතකොට 2000ක් කියන්නේ ලීටර් 2යි. මෙතන මිලිලීටර් 240ක්. ලීටර් 2යි මිලිලීටර් 240යි කියලා ලිව්වා නම් හරි. කොහොමද දාන්නද මම හිතනවා ඔක්කොම ලියලා ඇති කියලා. ඊට පස්සේ රෝමි ලක්ෂණ 4 සුළු කරන්න කියලා තියෙනවා ලීටර් මිලිලීටර් ගණන් දෙකක් හදන්න කියලා තියෙනවා. ලීටර් මිලිලීටර්. ලීටර් 3යි මිලිලීටර් 900යි. මේකට එකතු කරන් ලීටර් 2යි මිලිලීටර් 400යි. එකතු ගන්න කියලා කියන්නේ. මොනවද? හරි. ඕන විදියට එකතු කරගන්න පුළුවන් ගැටලුවක් නැහැ. බයි ලීටර් 1000ක් තියන්න බෑ. 10 පැනපු ගමන් මෙහෙට ගේන්න. මෙතෙන් පේනවනේ මිලිලීටර් 1300ක් තියෙනවා කියලා. දැන් මිලිලීටර් 1300ක් කියන්නේ ලීටරයක් හැදෙනවා. ඒ කියන්නේ මේකෙන් 1000ක් අඩු කරගන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ මිලිලීටර් 300. ඒක මෙතෙන්ට දාන්න. 1 ලීටරයක් හැදුන එක මෙහාට ගේන්න 6යි. ලීටර් 6යි මිලිලීටර් 300යි. ඒකේ දෙවෙනි ගාන අඩු කරන්න තියෙන ලීටර් මිලිලීටර් ප්‍රකාශය. ලීටර් මිලිලීටර්. ලීටර් 3යි මිලිලීටර් 100ක් තියෙන පුතා. අඩු කරන්න ලීටර් 1යි මිලිලීටර් 700ක්. බලන්න හොඳින්. මිලිලීටර් 100ෙන් මිලිලීටර් 700ක් බෑ. එහෙමනේ සර් උගන්වලා තියෙන්නේ. ලීටර් වලින් එකක් මෙහෙට ඉල්ල ගන්න. හැබැයි ලීටර් එකක් එනවා කියන්නේ මිලිලීටර් ගොඩට ලීටර් එකක් එනවා කියන්නේ ලීටර් එකක් බලන්න ලීටර් එකක් එනවා කියන්නේ මිලිලීටර් 1000ක් එන්නේ මිලිලීටර් 1000. તો 1000යි මෙතන 100ක් තියෙනවා. તો 1000ක් එහා පැත්තෙන් ආවා 100ක් මෙතන තිබ්බා. ඔක්කොම තියෙනවා 1100ක් මිලිලීටර්. මේ දැන් 10ක් ගත්තට පස්සේ. ඒතර මෙහෙට එකක් දුන්නා මෙතන තියෙන දෙක. හැබැයි 1100න් 700 පුළුවන් අපිට. 0.0යි 11යි 3ක් 4යි. ඒතර මෙතන එන්නේ මිලිලීටර් 400. මෙතන 1. එදා උත්තරේ. මේ තියෙන ලස්සන උත්තරේ. එහෙම දාන්න. ඔන්න අපි එකත් ඉවර කරා. හරිනේ. මේ එක ලිවර් ලකුණු දෙකයි සම්බන්ධයි. සම්බන්ධ ලිවර් ලකුණු දෙකයි. මේකට ලකුණු දෙකයි. හරිනේ. එකතු කරලා ලකුණු දෙකයි අඩු කරලා ලකුණු 3යි. ලකුණු 11යි. ලකුණු 3යි 3යි. මේකත් හරි.
හරි නේද? දැන් යමු 4. එන්න. ප්‍රධාන ප්‍රශ්නාංකය 4. එන්න 4 වෙනි එකට හැමෝම එන්න 4 වෙනි ප්‍රශ්නේ. පහත සරල රේඛා පහත රූප වලින් සරල රේඛා ඛණ්ඩය තෝරන්න. අන්න වැදගත් එකක්. දැන් ඒකේ බලන්න දෙපැත්ත නතර කරගෙන නැහැ. ඒකට කියන්නේ සරල රේඛා ඛණ්ඩයක් කියලා නෙවෙයි. මේ අක්ෂ දෙපැත්ත අන්ත ලක්ෂ දෙක පැහැදිලිව නැහැ. ඒතකොට මේක සරල රේඛාව. මේකේ මේ පැත්ත මාක් කරලා තියෙනවා. හැබැයි මේ පැත්ත මාක් කරලා නැහැ. තුන්වෙනි එකේ දෙපැත්තම මාක් කරලා තියෙනවා. මේක තමයි සරල රේඛා ඛණ්ඩය. සරල රේඛාවකින් කොටසකට තමයි සරල රේඛා ඛණ්ඩයක් වෙන්න නම් අන්ත ලක්ෂ දෙක කෙලවර පැහැදිලිව හඳුනාගෙන තියෙන්න ඕන. උත්තරේ 3C. සෙන්ටිමීටර් 2 මිලිමීටර් සෙන්ටිමීටර් 1 මිලිමීටර් 2 මගින් දැක්වෙන දිග මිලිලීටර වලින් කීය? දෙවෙනි ප්‍රශ්නේ. ළමයි 1 සෙන්ටිමීටර් 2 මිලිමීටර්. සෙන්ටිමීටර් එකක් කියන්නේ පුංචි අඩුල අතර ගත්තොත් වාගේ අඩුවලේ සෙන්ටිමීටර් හොයාගන්න පුළුවන්. ළඟ තියෙන ඉතින් මේකේ ඔය තියෙන C නේ තියෙනවා පේනවනේ. මෙතනින් පෙන්නන්නම්. මේ මෙතන ඉඳන් උඩින් පෙන්නන්නේ. මේටි බිඳුවේ ඉඳන් මෙතෙන් මේ සෙන්ටිමීටර් 1. මෙතන ඉඳන් මෙතෙන්. cm කියලා දාලා දෙනවා මේ cm. සෙන්ටිමීටර් එකක් කියන්නේ මේ චූටි ඉරි කැලි දෙකක් අතර චූටි ඉරි කැලි වල මිලිමීටර කියලා කියයි. ඒ මිලිමීටර 10ක් තියෙනවා සෙන්ටිමීටර එකකට. හරිද? එතකොට සෙන්ටිමීටර එකක් කියන්නේ මිලිමීටර 10යි. මෙතෙන්ට 10යි මිලිමීටර. 10යි 2 එකතු කරොත් 12යි. මිලිමීටර 12යි. දැන් උත්තරේ. ඊළඟ කියන රූප සටහනේ දිග පල්ලමෙන් දෙගුණයක් වන ඍජුකෝණාස කාඩ් පතක දිග සම්බන්ධ මිනුම් ලබා ගන්න අවස්ථාව පහත දැක්වේ. මිනුම් නිරීක්ෂණය කර කාඩ් පතේ පරිමිතිය සොයන්න. දැන් කාඩ් පත තියෙනවා මෙහෙම. ඒකේ දිග පල්ල අතර සම්බන්ධය දෙගුණය. කියන්නේ පළල වගේ දෙගුණයක් දිග. මෙයා වගේ දෙගුණයක් දිග. එහෙම නැත්නම් දිගෙන් භාගයක් පළල. එහෙම තමයි තියෙන්නේ. දැන් බලන්නේ මිනුම් දිහා බලපුවාම 8යි කියලා ළමයි කිව්වොත් වැරදි. මොකද බිඳුවෙන් නෙමෙයි මෙතන පටන් අරන් තියෙන්නේ. බලන්න රූප සටහන. දෙකෙන් පටන් අරන් තියෙන්නේ. දෙකෙන් පටන් අරගෙන 8න් ඉවරයි නම් අය පුතා. ඔය 8න් දෙකක් අඩු කරපුවාම තමයි හරි මිනුම එන්නේ. ඒතර මේ පැත්ත 6 සෙන්ටිමීටර. ඒතර මේක 6යි කියලා හොයාගත්තා නම් මම එතන ලකුණක් අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒකෙන් භාගයක් තමයි මේ පැත්ත වෙන්නේ. 3 සෙන්ටිමීටර කියලා හොයාගත්තා තවත් ලකුණක් දෙන්න වෙනවා සර්. පරිමිතිය හොයාගන්න ඕන. මේ පැත්ත 6යි නම් මේ පැත්තත් 6යි, මේ පැත්ත 3යි නම් මේ පැත්තත් 3යි. ඒතර මේකේ පරිමිතිය කියන්නේ 6/2යි 3/2යි එකතු කරන්නට වෙනවා. මේක එකතු කිරීම ලියාගත්තට ලකුණක් දෙන්න ඕන සර්. 18යි කියන උත්තරේ ඒකකයත් එක්කම හරියට දාලා තියෙනවා. තවත් ලකුණක් දෙන්න. ඇත්තටම මේක හොඳ ප්‍රශ්නයක්. ලකුණු 4ක් දෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නාංක 3ට. ඊළඟට 4 වෙනි එක. කාණුවක් කැපීම සඳහා මීටර් එකක දිගට රුපියල් 80ක් දෙනවලු. මිනිසෙකු සෙන්ටිමීටර් 7500ක දිග කාණුවක් කැපීම සඳහා කොපමණ මුදලක් ගෙවිය යුතුද? රයිට්. දැන් මෙතන මම පුතා හිතන්න ඕනේ
මීටරයක් දිගට කානුවක් කැපුවොත් 1 මීටරයක් දිගට කානුවක් කැපුවොත් රුපියල් 80යි හම්බෙන්නේ. මීටර් 2ක් කැපුවොත් 80 ඒවා 2යි. මීටර් 3යි නම් කැපුවේ 80 ඒවා 3යි. සල්ලි ගෙවන්න. මෙයා කපලා තියෙන්නේ 7500 කියන්නේ ළමයි සෙන්ටිමීටර් වලින්. අන්න සෙන්ටිමීටර් වලින් නෙවෙයි මිල හදන්නේ මීටර් වලින්. මීටරයකට 80. එහෙනම් අපිට ලේසි සෙන්ටිමීටර් 7500ක කානුව මීටර වලට හරවන්න. ඔයා දන්නවා මීටර එකක දිග සමාන වෙනවා මොකේටද? සෙන්ටිමීටර් 100ක දිගට. කීයකද? 100ක දිගට. අමතක කරන්න එපා. ඔන්න. එහෙනම් මේක 100ෙන් බෙදුවොත් 100ෙන් බෙදන්න. බෙදී මතකයි බිංදුව වලින්. මේ බිංදු දෙකට උඩින් බිංදුවක් අයින් කරන්න. ඒතර උත්තරේනේ 75 මීටර. මීටර 75 කියලා හොයාගත්තා. එතකොට දැන් 1ට 80යිනේ. එහෙනම් ඔක්කොම සල්ලි ටික හොයාගන්න 75 ගුණ කරන්න ඕන 80. ඒතර කීයද කියලා හම්බෙයි. 75 80ෙන් ගුණ කරන සර් උඩ හදලා පෙන්නන්නම්. 75 80ෙන් ගුණ කරන්න. බිංදුව වරක් 5 බිංදුවයි බිංදුව වරක් 7 බිංදුවයි. 8 වරක් 5 40න් බිංදුවයි ඉතිරි 4යි 8 වරක් 7 56යි 4යි 60යි. බිංදුවයි 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 6යි. මේන් එන උත්තරේ. රුපියල් 6000ක් හම්බෙන්නේ. රුපියල් 6000. හරිම හොඳයි. ඒතර මේකේ 75 කියන එක හොයාගත්තට මම ඔයාලට ලකුණක් දෙන්න. හරිද? 80න් වැඩි කරා කියලා ලිව්වට ලකුණක් දෙනවා. අනිවාර්යෙන්. හරිද? හරියට ಗುಣ කරාටත් ලකුණක් දෙන්න. හරියට මේ උත්තරේ ಗುಣ කරලා තියෙනවනේ. ඒකට ලකුණකුත් දෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ. හොඳට මතක තියාගන්නට ඕනේ. දැන් ඔයා 100ෙන් බෙදවුවට සර් ලකුණක් දෙනවා. එතකොට මේකට ලකුණු 1 2 3 4යි. කලින් එකටත් 4ක් දුන්නා. උඩ දෙකට ලකුණු දෙන්නම්. ඒකේ පළවෙනි එකට දෙන්න ඔයා 1 ලකුණ. දෙවෙනි එකට රෝම ඉලක්කම් දෙකට ලකුණු 2යි. කියන්නේ මෙන්න මෙයාට ලකුණු 2යි C තෝරවුවට 1 ලකුණයි. ඔක්කොම ලකුණු 11ක් හරි. හරි. හරිනේ. එහෙනම් ඒකත් හරිනේ. දැන් මේ වෙද්දි ඔයා දන්නවා මගේ පුතාගේ දැන් ලකුණු කීයක් ආවද? ලකුණු සමහර ඒවා වර්ධින්න ඇති, සමහර ඒවා හරියන්න ඇති. කමක් නැහැ. වර්ධිච්ච ඒවා නැවත කරලා ආපහු ඒක මතක් කරගන්න. කල මෙතන සර් එක්ක ලියන ඒවා වැරදුනාට කමක් නැහැ. හැබැයි විභාගයේ වා උපරිම දන්න ටික හොඳට ලියන්න. එහෙම. හරි? දන්නේවා ලියාගෙන හොඳට යන්න. එතකොට හරි. පියන් ඊළඟට ප්‍රධාන ප්‍රශ්නාංකයේ 5. 5ට එන්න 5. 5 බලන්නකෝ 5. ඒකේ තියෙනවා භාග කොටුවක්. මේකේ තියෙනවා භාග 3යි 6යි 8ක් තියෙනවනේ. දෙකෙන් එක තියෙනවා. දෙකෙන් එක තියෙනවා. ඊට පස්සේ 4න් 3 3න් එක තියෙනවා. 4න් 3 තියෙනවා 3න් එක තියෙනවා. දෙකෙන් එක 4න් 3 3න් එක 6න් 3 තියෙනවා. 6න් 3 තියෙනවා. 8න් 3 තියෙනවා. 10න් 5 තියෙනවා. 12න් 7 තියෙනවා. 9න් 4 තියෙනවා. ඉහත දී ඇති භාග අතරින් පහත අසා ඇති ප්‍රශ්න වලට උත්තර ලියන්න. 1. ඒකක භාග තෝරලා ලියන්න. ඒක ලේසි. ඒකක භාග කිව්වේ ලවයේ එක තියෙන ඒවා. ඒතකොට භාගය ඒකක භාගයක්.
3න් 1 ඒකක භාගය. අන්න හරි. ලකුණු දෙකක් දෙන්න පුළුවන්. ඔන්න අපි ඒකක භාගය තෝරගත්තා. ඊළඟට 10න් 5ට තුල්ලිය භාග තෝරන්න. මෙතන තියෙනවායින් තෝරන්නලු 10න් 5ට තුල්ලිය භාග. 10න් 5ට තුල්ලිය භාග. හදලා බලමු. 10න් 5 බෙදලා ගන්න පුළුවන්. උඩයි බෙදෙනවා යටත් බෙදෙනවා. උඩයි යටයි දෙකම බෙදෙන්නේ කීයද? ඔන්න සර් බෙදන්න කලින් බෙදන්න බෑ. කීයෙන්ද බෙදෙන්නේ? කීයෙන්ද? 5න්. 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි. අන්න භාගය හරි. භාගය මේකේ තියෙනවා. මේකේ තියෙනවා ලියන්න ඕනේ. 10න් 5ට තුල්ලිය භාගයක් 2න් 1. 10න් 5ට 2න් 1 තියෙනවා. 2න් 1. 10න් 5 කියන්නේ 2න් 1යි කියන්නේ තුල්ලිය භාගය. හරි. ඊළඟට සුළු කරන්න 4න් 1 එකතු කිරීම 8න් 3. තුන්වෙනි ගානට යන්න. 4න් 3ට එකතු කරන්න 8න් 3. ඔයාට එනවම විභාගෙට. බලන්න මෙතන දරුවනේ හරය 4 තියෙන්නේ. සර් කිව්වේ එකතු කරන්න හරි අඩු කරන්න හරි සිද්ධ වුණොත් අපි බලන්න ඕන මුලින්ම හරය සමානද කියලා. මොකද අපි දන්නවා හරය සමාන ඒවා විතරයි එකතු කරන්න අඩු කරන්න පුළුවන් වෙන්නේ. මේනම් මෙතන හරය 4 මෙතන හරය 8 නිසා මේ දෙන්නා එකතු කරන්නට බෑ. බැරි නම් නිකා ඉන්නවා. එහෙමද? නැහැ. එහෙම නිකා ඉන්න බෑනේ. මේකේ උත්තර හොයන්න ඕන අපි. හරය සමාන කරගමු. එතකොට හරිනේ. මේකට තුල්්‍ය භාග සංකල්පය යොදලා හරය සමාන කරන්න පුළුවන්. මෙතන 4 තියෙන්නේ. ඕකේ. මේක 8 කරමු. ඔන්න උත්තරේ එනවලු ඈ. 4 කීයෙන් වැඩි කරොත්ද 8 එන්නේ? 4 කීයෙන් වැඩි කරොත්ද 8 එන්නේ? ඔන්න ඔයා ලියනවා නම් ඔයා හොඳයි. දැන් ඕන් අම්මලා බලන්නකො. 4 කීයෙන් වැඩි කරොත්ද 8 එන්නේ කියලා ළමයා උත්තරේ ලියනවා නම් හොඳයි. හැබැයි මම දන්නවා සමහර ළමයින්ට 4 කීයෙන් වැඩි කරලාද 8 එන්නේ කියපුවාම එන්නේ කල්පනා කරගෙන ඉන්නවා. ඒතර බලන්න කොච්චර කරුණු ඇතහැරලාද කියලා. කියන්නේ ගුණන වගුව නොදනුවත් භාවය. 4 වරක් 2 තමයි 8 හැදෙන්නේ. එහෙනම් පුතේ අපි මෙයා වැඩි කරනවා 2කින් මෙයා 2කින් වැඩි කරගන්න. ඒතර 4 වරක් 2 8යි 3 වරක් 2 6යි. එකතු කිරීම 8න් 3 කියලා එනවා. අන්න දැන් හරය සමානයි පළවෙනි පිම්ම අපි ජය ගත්තා. දැන් ලවයන් දෙක එකතු කරන්න පුළුවන්. 6ට එකතු කරනවා 3. 6යි 3යි එකතු කරොත් 8න් 9යි කියලා එන්නේ බොල මේ 8න් 9. හරයට වඩා ලවය තඩි ලොකුයි. එතකොට මේක අපි කියවන මොන භාග කියලාද මේකට කියන්නේ? මේකට අපි කිව්වේ ලොකු ඒවට මොනවද? විෂම භාග. ලොකුයි විෂම භාග. උත්තරයක් විෂම භාග විදිහට තියන්න එපා කියලා සරු ගන්නවනේ. මේක මික්ස් කරලා තියන්න මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියන්න ඕන. එතන 9 බෙදමු අපි 8. 9ට 8 ඒවා 1යි 8 වරක් 1 8යි ඉතිරි 1යි. ඉතිරි වෙනවා 1ක්. එහෙනම් 1යි 8න් 1 ඉතිරි එක තමයි මෙතෙන්ට දාන්න. පූර්ණ ගොඩවල් මෙතෙන්. මේ කියවන්නේ 1යි 8න් 1. 1යි 8න් 1. 1යි 8න් 1. නහරි. මොකද උත්තරේ ගන්න. හරිනේ. ඔන්න අපි ඒකත් ගොඩ දාගත්තා කියමුකෝ. එතකොට ඊළඟ ගානටත් සර් එනවා. අෂ්ටාංක 4. ඒක තියෙන්නේ අඩු කිරීමේ ගාන. 5න් 3න් අඩු කරන්න 15න් 7ක්. 5න් 3 අඩු කිරීම 15න් 7 මේ තියෙන්නේ. දැන් හරි. මේක 15 මේක 5. දැන් ඔයාට බෑ අඩු කරන්නට. ඇයි ඒ?
හරය අසමාන වෙලයි තියෙන්නේ. 5න් 15 කියන සංකල්පය බෑ අඩු කරන්න. මුලින්ම හේනම් මෙතන කරා වගේ හරයන් දෙක සමාන කරගන්නට ඕනේ. එහෙමනම් පුළුවන් 5 කීයෙන් වැඩි වුණොත්ද 15 හැදෙන්නේ. ඔන්න දැන් අම්මලා ළඟ ඉන්නවනම් අහන්නකෝ. 5 කීයෙන් වැඩි වුණොත්ද 15 හැදෙන්නේ කියලා. එතකොට අම්මලාටම දැනගන්න පුළුවන් තාත්තා හිටියත් අහන්න. තාත්තලාට එකපාරක් දෙපාරක් අහද්දි කිව්වේ නැත්තම් මල පනිනවනේ. එතකොට ඉතින් ටොක්ක්ක් හරි ඇනලා තමයි නතර වෙන්නේ. අම්මලා නම් ඉතින් කෑ ගහනවනේ. කෑ ගහලා තමයි නතර වෙන්නේ. කෑ ගැහුවට කමන්නේ. එතකොට 5 3න්. එතකොට 5 වරක් 3නේ හැදෙන්නේ. 5 වරක් 3 15 හැදෙනවා. එතකොට 5න් 3 මෙයා 3න් තුල්්‍ය භාග හදන්න හරයයි ලවයයි දෙන්නම 3න් වැඩි කරන්න ඕනේ. එතකොට තමයි මේක හරියන්නේ. 5 වරක් 3 15යි 3 වරක් 3 9යි. මෙතන එනවා 15න් 7. දැන් වැඩි හරි. හරය සමානයි 9 අඩු කිරීම 7. 9න් 7ක් අඩු කරොත් උත්තරේ 2යි. 15න් 2යි. මෙහෙම ලස්සන ඉරදෙක් ගන්න බණ එක බැද්දා වගේ. නෝ. ඔන්න අපි ඒ ගානත් හැදුවා. දැන් මේ ගානේ පස්වෙනි එකේ තව අපි B කොටස තියෙනවා. හරි? දැන් ලකුණු දීලා ඉන්න මේක මකන්න ඕන නිසා උඩේකට සර් ලකුණු දෙකක් දුන්නා. මේකට ලකුණු එකක් දෙන්න. ලේසි නෙමෙයි. ලකුණු 3යි. මේකට ලකුණු 3ක් දෙන්න. ඒ කියන්නේ මෙතෙන් තුල්්‍ය භාගයේ හදාන් ගත්තට එක ලකුණක් දෙන්න. මේක එකතු කරනවා කියලා ලිව්වට එක ලකුණක් දෙන්න. අවසාන උත්තරේ හරියට ගත්තට එක ලකුණක් දෙන්න. ලකුණු 3. ළමෙක් මේක 1යි 8න් එක කියලා ලියලා තිබෙන්නේ නැත්නම් එයාට ලකුණු 2ක්. මේක දෙන්නේ එයාට. මෙතනත් එහෙමයි. හරය සමාන කරගත්තට එක ලකුණ. මේක අඩු කරාට එක ලකුණයි උත්තරේට එක ලකුණයි. එතන ලකුණු දීලා තියෙනවා 9ක්. 9ක් දුන්නා. නමයක් දුන්නා. හරිනේ? මකර මේ. නමයක් දුන්නම හොඳයි නේද මම? මම නේ ඔයා තමයි හොඳ වෙන්න ඕනේ ඔක්කොම හදලා හරියෙන් තියෙන්න ඕනේ ලකුණු. හරිද? ඊළඟ මගේ පුතු බලන්නකෝ හොඳ පුතා වගේ B එකේ එක කියවන ආකාරය වාලියලා ඇති 1.03 එක කියවන්නේ කොහොමද? ඒක ලියලා තියෙන ඕනේ විදිහට 1.03 කියලා ලිව්වනම් එක ලකුණ. 1. ඒනු කයනු ඊනු 1යි දයනු සයනු මයනු දසම 0.3 බියනු බිඳුව දුයන්න වයන් 0.3 9 3 right එක ලකුණ. ඉහත එම සංඛ්‍යාව ගණක රාමුවක ඉදිරිපත් කරන්න කියලා කියනවා. මේකටත් එක ලකුණයි දෙන්නේ මේක අමාරු එකක් නෙවෙයි. මෙන්න මේ වගේ සංඛ්‍යා 3යි තියෙන ස්ථානීය අගයන්. මෙතන දශම ස්ථානයේ මෙතන 1 ඒවා. මෙතන 10න් 1 ඒවා. මෙතන 100න් 1 ඒවා. ඒ 1 ඒවා 1යි 10න් 1 ඒවා නෑ 100න් 1 ඒවා 3යි. එන්න උත්තරය. මේ තමයි අපි 1.03 එක ලකුණයි දෙන්නේ. මේක අමාරු එකක් නෙවෙයි. ඔන්න ඒක හරි. එතකොට මේ ප්‍රශ්නෙත් ඉවරයි. ඊළඟට අපි යමු ප්‍රශ්නාංක 6. අන්න සර් එවෙලේ කියපු ප්‍රශ්නේ දැක්කනේ. බලන්නකො. එවෙලේ මම ඔයාට කියලා දුන්න ප්‍රශ්නේ. බලන්න. අන්න බලන්න. බලන්න.
අන්න බලන්න. බලන්න. විද්‍යාදීප විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ළමුන්ගෙන් උපන් දවස පිළිබඳ තොරතුරු පහත දැක්වේ. 1 2 5 8 9 10 1 2 5 8 9 10 අන්න 1 2 5 8 9 10 12 13 15 17 12 13 15 17 25 27 31 25 27 31 මෙන්න මෙහෙම තියෙනවා. දැන් බලන්න මේක උත්තර. ඉරට්ටේ දිනවල ඉපදී ඇති ළමුන් ගණන කීය? ඉරට්ටේ සංඛ්‍යා කීයද කියලා අහන එකනේ මේ අහන්නේ පුතේ. මම ඒවල කිව්වේ. අහනවා කියලා. ඔයාලටත් ওই ප්‍රශ්නේ අනිවාර්යෙන්ම ඔයාගේ පේපරේ තියෙනවා. ඔයා ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. ඔයා ඒක මතක තියාගෙන ගිහිල්ලා ඔයා කැමති ප්‍රශ්න දැන් මෙතන දීලා තියෙනවානේ ප්‍රශ්න 7ක් දෙකක් ඇතරින්න පුළුවන් නේ. පහයිනේ ලියන්න ඕනේ. ඉරට්ටේ දිනවලදී දී ඇති ළමුන් ගන්න. ඉපදී ඇති ළමුන්. ඉරට්ටේ සංඛ්‍යා කීයද? ගණන් කරලා බලමු ඈ. 1 2 3 4 4යිනේ. ඒ ටිකේ 2 ඉරට්ටේ 8 ඉරට්ටේ 10 ඉරට්ටේ 12 ඉරට්ටේ. අනිත් ඒවා ඔක්කොම ඔත්තියි. ඒතර උත්තරේ ළමුන් 4යි. සංඛ්‍යා ලියන්නේ නෙමෙයි කියන්නේ ළමුන් ගණන ලියන්නේ කියන්නේ. ඒතර උත්තරේ 4 තියෙනවා. 4 ඉහත දිනයන් වලින් සමචතුරස්‍ර සංඛ්‍යා තෝරන්න. සර් එවල කිව්වේ සමචතුරස්‍ර සංඛ්‍යා එක් වරක් 1 1යි දෙවරක් 2 4යි කොටු හැදෙන්නේ. එහෙමනේ. සමචතුරස්‍ර සංඛ්‍යා එක් වරක් 1 1. එහෙමනේ හැදුනේ. දෙවරක් 2 4. තුන් වරක් 3 9. හතර වරක් 4 16. පස් වරක් 5 25. සමචතුරස්‍ර සංඛ්‍යා. මෙන්න එක තියෙනවද? මෙන්න එක සමචතුරස්‍ර සංඛ්‍යා. 4 තියෙනවද? නැහැ. 9 මේ 9 සමචතුරස්‍ර සංඛ්‍යා. 16 වෙනිදා ඉපදිච්ච කට්ටිය ඉන්නවද? නැහැ. 25 5 25 මේ 25යි. එහෙනම් උත්තරේ 3යි. 3 දෙනයි. 3යි කියලා තියෙනවා. ඊළඟ ප්‍රථමක සංඛ්‍යාවක් දැක්වෙන දිනයක ඉපදු ළමුන් ගණන තුන්වෙනි එක. ප්‍රථමක සංඛ්‍යාවක් දැක්වෙන දිනයක ළමුන් මෙතන ප්‍රථමක සංඛ්‍යා ටික බලන්න. සාධක දෙකක් පමණක් තියෙනවා. එකෙනුයි එම සංඛ්‍යාවෙන් විතරක් බෙදෙනවා. 5 ප්‍රථමකයි 2 ප්‍රථමකයි 5 ප්‍රථමකයි ඊට පස්සේ අනිත් එකමත් තියෙන්නේ. ප්‍රථමක සංඛ්‍යාවකින් දැක්වෙන දිනයන් වල ඉපදුණු ළමුන් ගණන සහ ත්‍රිකෝණ සංඛ්‍යාවකින් දැක්වෙන දිනක ඉපදුණු ළමුන් ගණන ලියා ඒ අතරින් වැඩි ළමුන් පිරිසක් ඉපදී ඇති දින අයත් සංඛ්‍යා වර්ගයේ කුමක්ද කියලා අහනවා. ඉස්සරම ලියලා බලන්න ඕන. මෙතන ප්‍රථමක ලියලිමු අපි ඉස්සරම. ප්‍රථමකයි ත්‍රිකෝණ සංඛ්‍යයි. දෙක හරි 5. මේ එකක්වත් ප්‍රථමක නෙමෙයි 13 ප්‍රථමකයි. කහයි. 13 එකනුයි 13යි විතරයි වෙන්නේ. 17ත් එහෙමනේ. නේද ළමයි? එකනුයි 17න් විතරයි. 25 නැහැ 27 නැහැ 31 හරි. 31 ප්‍රථමකයි. එකනුයි 31නුයි විතරයි බෙදෙන්නේ. ගුණාකාරයක් නැහැ 31 වෙන්නේ. එතකොට 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා ප්‍රථමක සංඛ්‍යාවලදී. ප්‍රථමක වන දිනක ඉපදිච්ච ළමයි 5යි. ත්‍රිකෝණ සර කිව්වේ ත්‍රිකෝණ සංඛ්‍යා 1කට 2ක් 3යි 3යි 6යි 10යි 15යි 21 28 එකතු වෙවි යන්නේ මේ 1ට 2ක් 3යි 3ට 3ක් 6යි 6ට 4ක් 10යි 10ට 5ක් 15යි 15ට 6ක් 21යි 21ට 7ක් 28යි එහෙමනේ ත්‍රිකෝණ සංඛ්‍යා 1 තියෙනවා
මේකේ 3 නෑ 6 නෑ 10 තියෙනවා 15 තියෙනවා 21 නෑ 28 නෑ මෙච්චරයි ත්‍රිකෝණ සංඛ්‍යාදින ඉපදිච්ච ළමයි 3 දෙනෙක්. එයාට වැඩිපුර ඉන්නේ මොන සංඛ්‍යාවද? ප්‍රථමක දිනක ඉපදිච්ච ළමයි. ප්‍රථමක දිනක ඉපදිච්ච අය. ඉපදුන අය. ඕම් උත්තරේ. මේව තමයි එන්න ඕන. සංඛ්‍යා වර්ග හා සංඛ්‍යා රටා පාඩමේ ඔබ උගත් සංඛ්‍යා වර්ග අතරින් සංඛ්‍යා රටා ලෙස පවතින සංඛ්‍යා වර්ග 3ක් ලියන්න. සංඛ්‍යා රටා ලෙස පවතින සංඛ්‍යා වර්ග 3ක්. සංඛ්‍යා රටා ලෙස පවතින සංඛ්‍යා වර්ග 3ක්. ඒවාට ලේසි කැමති 3ක් ලියන්න ලස්සනයි. එක ඔත්තේ සංඛ්‍යා කියන එක නිශ්චිත රටාවකට තියෙන. ඔත්තේ සංඛ්‍යා. ඊළඟට ඉරට්ටේ සංඛ්‍යා කියන එක දෙකින් දෙකට යන්නේ හරිම නිශ්චිතයි. ඉරට්ටේ සංඛ්‍යා කියන එක. වර්ග සංඛ්‍යා කියන එක නිශ්චිත රටාවකට වෙකම ගානකින් සංඛ්‍යා දෙක වැඩි වෙවි යන්නේ. හතර සමචතුරස්‍ර සංඛ්‍යා කියන එක. ත්‍රිකෝණ සංඛ්‍යා කියන එකත් හරි. එකත් එකට එකට වැඩි වෙවි ගානට යනවා. නමුත් මේ තුන වඩාත්ම හොඳයි. ප්‍රථමක සංයුක්ත කියන ඒවා ලියන්න එපා. ඒක රටාවක් නෑ එතන. ත්‍රිකෝණ එකත් අන්තිමේට ලියුවට කමන්නේ. ඒක නොලියුවත් කමන්නේ. මේ උත්තර තුන පිළිවෙලට යන්න. ඔය ත්‍රිකෝණ වලත් එකින් එක වැඩි වියන්නේ. ඒක රටාවක් තියෙනවා. මේක අන්තිමේට නම් වඩා හොඳ මේවා ලස්සනට තියෙනවා. ත්‍රිකෝණ සංඛ්‍යාත් රටාවක් තියෙනවා. එකින් එක වැඩි වෙවි එකතු වෙවි යනවා. 3ක් ලියන්න කියලා තියෙනවා. ඒතර ඒක ඉතරයි. ඒතර ඒකේ 3ක් ලිව්වට ලකුණු 3ක් දෙනවා සර් ඈ. 3ක් ලිව්වට ලකුණු 3යි. හරිනේ? මේකේ ප්‍රථම සංඛ්‍යා ටික ලිව්වට ලකුණු 2යි. ත්‍රිකෝණ සංඛ්‍යා ටික ලිව්වට 1 ලකුණයි. උත්තරේ මෙතන ලියන්න එපා. ඒක ලිව්වට 1යි 4යි. හරිනේ? මේකේ සමචතුර සංඛ්‍යා ටික වා කොහොම හරි හොයාගත්තානේ මහන්සි වෙලා. ඒක ලිව්වට ලකුණු 2යි. මේක ලකුණු 2යි. ලකුණු 11යි 2යි 4යි 6යි 8යි 3යි 11යි. ඔන්න ඒකත් හරි. අන්තිම එක හිතලා කරන්න තියෙන වැඩක්. හරිනේ සෙට් වෙමු. එන්නමයි පුතු. ඔන්න අවසාන එක. පේපර් එකේ ඔක්කොම ලියන්න ඕනේ. කැමැති පළවෙනි එකයි ඒක අනිවාර්යයි. ඉතුරු ඒ වගේ තවත් ප්‍රශ්න 4කට ඔක්කොම ප්‍රශ්න 5කට. ඒතකොට 7ක් දීලා තියෙනවානේ. ඒකට ඔයාලට දෙකක් පුළුවන් එක හැර අතරින්ද පේපර් එකේ. ওই පේපර් එක අනුව සාමාන්‍යයෙන් මධ්‍යම පළාතේ තියෙන හැම තමයි වෙලාවකට 6ක් දීලා 5ක් ලියන්න කියනවා. හැබැයි එහෙම කිව්වොත් ඔයාලට එක අතරින්න පුළුවන්. අතරින්දී හරියට Tamanට අමාරුම එක අතරින්න ලේසි ඒවා ටික ඔක්කොම ලියන්න. ඕකේ? එන්න 7 එන්නමයි පුතු. 1 පහත සමචතුරස්‍ර භාවිතයෙන් සෑදිය හැකි ඝන වස්තුවක පතරම අඳින්න. දැන් මෙතන තියෙනවා ඍජු කෝණාශ්‍ර මුහුණත් 4ක් තියෙනවා. ඒ වගේම සමචතුරස්‍ර මුහුණත් 2ක් තියෙනවා. ඒ වගේ ඝන වස්තුවක් අඳින්න පුළුවන් ඇත්තටම ඝන කාභයක්. ඒ වගේ මෙන්න මේ වගේ සෙට් කරලා අඳින්න පුළුවන් පතරම මේ වගේ ඒවා රෝලෝ කේක් පෙට්ටියක් මතක තියාගන්න. ඒකෙන් මේක එක සමචතුරස්‍ර මුහුණක් තියෙන්නේ. මෙන්න මේ වගේ පතරම. එන්දනම් හරි. මේක ඉතින් කොහෙට වැටුණත් එකයි ඉතින් මෙතෙන්ට ඕනේ නැහැ අලව ගන්න පුළුවන්.
මේ අතර හරි අනිත් පැත්තට හරි ඝන කාභයක් විදියට හැදනම් හරි. එම සෑදියගේ ඝන වස්තුවේ මුහුණත් ගණන ශීර්ෂ හා දාර. ඒතර ඝන කාභයක මුහුණත් ශීර්ෂ දාර කීයද කියලා වගේ අහන්නේ. ඉතින් වා ඝන කාභයක් අරගෙන මුහුණත් ශීර්ෂ දාර ගණන් කරලා ලියන්න. ඒතර මේ වගේ එන්න පුළුවන්. මේ අපි හදුවා වගේ මේකුත් තියනවා ගන්න. එතන අමෙදි මේක නම් අර බල්බ් එක පෙට්ටියක් නේ. ඒතර මේකෙත් මේ පැත්ත සමචතුරස්‍ර මේ පැත්ත සමචතුරස්‍රනේ. ඍජු කෝණාංශ සමාන මුහුණත් හතරක් මේකේ තියෙනවා මේක පැහැදිලි. ඒක ඒකව තිබ්බා. ඒතර මේක හරි. ඒතකොට දැන් මේකේ බලන්න ශීර්ෂ 1 2 3 4 4 4 8 දාර 1 2 3 4 යට 4යි 5යි 6යි 7යි 8යි. හරිනේ? මේකේ දාර එතකොට 12ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙතන 1යි 7යි මේ පැත්ත 1යි 8යි 9යි 10යි 11යි 12. මේකේ දාර 12ක් තියෙනවා. මුහුණත් නම් 6යි. උඩින් 1යි යටින් 1යි 2යි වටෙන් 4යි 6යි. එච්චරයි උත්තරේ. ඒතර උත්තරේ ලියන්න. මුහුණත් 6යි ශීර්ෂ 8යි දාර 12යි. මං ආයි ලියන්නේ ඒක. නේ? එහෙම ලියන්න මම පුතා. ඒතර හරිනේ. ආයි කියන්නම් මුහුණත් 6යි ශීර්ෂ 8යි දාර 12යි. ඊට ඝන වස්තුවේ හැඩය පරිසරයේ දැකිය හැකි අවස්ථා දෙකක්. ඒ වගේ අවස්ථා සමචතුරස්‍ර මුහුණක් තියෙන මේ වගේ දේවල් පරිසරයේ දකින්න පුළුවන් මේ හැඩය දකින්න පුළුවන් අවස්ථා දෙකක්. මේවා දකින්න පුළුවන් ගොඩනැගිලි ඉදිකිරීමේදී සමචතුරස්‍රාකාර කොටු කණු ඔයාට දකින්න පුළුවන්. ඒ වගේ මේස කකුල් නිර්මාණය කිරීමේදී මේස කකුල් බලන්න සමචතුරස්‍ර මුහුණත් හතරයි මේ ඍජු කෝණාංශ මුහුණත් හතරක් ගන්න තියෙනවා. මේස කකුල් නිර්මාණය කිරීමේදී ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී සමහර පාලන් නිර්මාණය කිරීමේදී බෝක්කු නිර්මාණය බෝක්කු කණු නිර්මාණය කිරීමේදී ඒවා හදා ගන්න පුළුවන්. ඒ වගේම ඇසුරුම් දවටන ඇසුරුම් පෙට්ටිය නිර්මාණය කිරීමේදී රෝලු කේක් පෙට්ටිය මේ බල්බේ පෙට්ටිය ඒ වගේ නේද? ඒ සමචතුනේ ඍජු කෝණාංශ ටික එකම හැඩයකින් ගන්නවා. එතකොට ඒක ලස්සනයි. අර අඩු ඇසුරුම් වැඩි ඉඩක් තුල අඩු ඉඩක් තුල වැඩි ඇසුරුම් ප්‍රමාණයක් අපිට පුළුවන් පහසුයි පාලනය කරන්න එහාට. මෙයාට ඒ නිසා ඉතින් කෙසේ හෝ ඕවා මං කියපුවා වගේ දෙකක් ලිව්වා නම් ඇති. මේ දෙකට ලකුණු දෙකයි. හරිද? සමචතුරස්‍ර මුහුණත් ශීර්ෂ ගණන එක ලිව්වට ලකුණු එක ගානේ 3යි. 3යි 2යි 5යි. ඊට පස්සේ මුහුණත් සියල්ල සමාන වන ඝන වස්තු දෙකක් නම් කරන්න. මුහුණත් සියල්ල සමාන වන ඝන වස්තු දෙකක්. මුහුණත් සියල්ල සමාන වන ඝන වස්තු එකක් තමයි ඝනකය. මතකයි සමචතුරස්‍ර මුහුණත් 6ක් ඒකේ තියෙනවා. ඝනකය හරි. සියල්ලම සමානයි. ඊට පස්සේ චතුස්තලය මේ වගේ මේ මෙහෙම එකක් වෙයි ත්‍රිකෝණ මුහුණක් තියෙනවා. චතුස්තලය මගලක් නෑ මෙතන පෙන්නන්න. චතුස්තලය ත්‍රිකෝණ මුහුණක් තියෙනවා. ඔක්කොම ත්‍රිකෝණ මුහුණක්. එතකොට චතුස්තලයයි ඔයා ලියන්න ඝනකයයි. ඒ උත්තර දෙකට ලකුණු දෙකයි. හරිනේ? 5යි 2යි 7යි 4ම යන්දනේ. 4ම හරියට යන්දට ලකුණු 4ක් දෙන්න. ඒතර 11 එන්න මේ විදිහට තියෙනවා. ඉතින් ඔන්න මම පුතාට මම සපෝට් එක දුන්නා. අපේ මොනවද? චොකලට් තරඟය තියෙන්නේ මහන්සි වෙලා ලකුණු ගන්න ඕනේ. පේපර් එක හොඳට ලියන්න ඕනේ. මේ වගේ ප්‍රශ්න පත්‍රයේ ඔය ලකුණු දාගෙන මේකේ ප්‍රශ්න පත්‍රය ගෙනල්ලා මට සෙනස් ඉරිදා එද්දී පිළිතුරු ලියලා ලකුණු දාපු පේපර් එක අරන් එන්න නැත්නම් ආයේ IJS එක පැත්ත පලාතේ එන්නත් එපායි. එතකොට මොකද අපි ළමයිට අපේ අවසාන අරමුණ වෙන්නේ මේ ළමයි 11 වසර විභාගය හොඳට පාස් කරගන්න තමයි අපේ අවසාන ඉලක්කය. ඒක නිසා ලකුණු අපි හිමීට වැඩි කරනවා. සමහර දරුවෝ හදන්න ඕන මුල ඉඳන්. ඒක දෙමාපියන්ට පුළුවන් වෙන්න ඕනේ මේක පේපරේ අරගෙන ඇවිල්ලා
පැය එකහමාරක දෙකට ආසන්න ප්‍රමාණී ළමයා තියන්ට දීලේ හරි වැරදි බලලා ඒ පේපර් එකත් එක්ක මට ඉරිදා එද්දී ඒක අරගෙන එන්න ඕනේ හරි වැරදි දාපු ප්‍රශ්න පත්‍ර ටික. එහෙම වත් උවමනාවක් නැත්තම් විශේෂ ගැටලුවක් තියෙනවා නේද මට කෝල් කරලා කියන්න. හදිසියේ ෆෝන් එක ගත්තේ නැත්නම් මැසේජ් එකක් දාලා තියන්න. මොකද මගේ ළඟ ෆෝන් මම පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ඒක නිසා මැසේජ් එක දාන්න. එතකොට මට ඒක බලා ගන්න පුළුවන්. යම් මේකින් කෝල් එක ගන්න පුළුවන් වුණොත් ඒක මම ගන්නවා. හරි? ඉතින් පොඩි ළමයිගේ ලකුණු වැඩි කරන්න අපි මහන්සි වෙමු. ඊට පස්සේ තව එක්සෑම් එකට කලින් පුළුවන් වුණොත් තව ප්‍රශ්න පත්‍රයක් අපි ඔන්ලයින් ක්ලාස් එක හරහා ළමයිට කරලා නැවත දෙවෙනි වාරයට අදාළ සියලුම දේවල් අපි මතක් කරලා දෙන්න. ඉතින් අපේ පන්තියට ඉරිදා 3:00 එද්දි වැඩ ටික ඈස්ති කරගෙන එන්න. එහෙමනම් ඉංගෙන්නම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.